ගීතිකාව ගායනා කරමු. කසල ගොඩින් නිසලුවා පර්වතයේ මා තැබුවා. කසල ගොඩින් නිසලුවා පර්වතයේ මා තැබුවා. ඔබට පුළුවන් ඒ සෑම වචනයක් සිහි කරන්න. පර්වතයේ මා තැබුවා. කසල ගොඩින් නිසලුවා Hallelujah. Hallelujah. ඔබ අවංක උන්වහන්සේට ප්‍රශංසා කරාද? ආමෙන්. හොඳ අපි මේ වෙලාවේ උන්වහන්සේට නමස්කාර කරන්නට යනවා. ඔබට පුළුවන් දැස් වසාගෙන මේ වෙලාවේ සඳහා සූදානම් වෙන්න. මේ සතිය පුරාවට අපගේ ජීවිතේ උන්වහන්සේ අකමැති යම් ක්‍රියාවක්, යම් සිදුවීමක්, යම් සිතුවිල්ලක් තිබුණාද? ඒ සෑම දෙයක් උන්වහන්සේගේ පාදපාමුල මේ වෙලාවේ අපි යටත් කරමින් අපි බාර වෙනවා. උන්වහන්සේගෙන් අපි සමාව ඉල්ලනවා. මේ සතිය පුරාවට උන්වහන්සේ අකමැති යම් දෙයක් තිබුණාද? ඒ සෑම දෙයකටම උන්වහන්සේගෙන් අපි සමාව ඉල්ලමු. මේ වෙලාවේ අපි සූදානම් වෙමු. හදවතින් අවංකව නමස්කාර කරන්නට අපි මේ වෙලාවේ සූදානම් වෙමු. අපි යටත් වෙන උන්වහන්සේගේ අභිමුඛය. උන්වහන්සේ අප ජීවිත මැද්දේ කළා වූ මහත් දේ අපි සිහි කරමු. ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ උන්වහන්සේ කළා වූ ඒ මහත් දේ අපි මේ වෙලාවේ සිහි කරන්නට යනවා. අපගේ ජීවිතයේ සෑම සලස්මක් නිසා අපි උන්වහන්සේට මේ වෙලාවේ අවංකව ස්තුති කරන්නට යනවා. හලෙලූයා. ජීවමාන දෙවියන්නි ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති. අද දවසේ ඔබ වහන්සේගේ අභිමුඛත්වයට එන්ට දුන්නා වේ කරුණාව නිසා. ස්වාමීනි මගේ ජීවිතේ සෑම තැනක් ස්පර්ශ කළ නිසා ස්තුති ස්වාමීනි. අපි වැටෙන සෑම තැනකදී උන්වහන්සේ අපව ශක්තිමත් කළ නිසා අපි මේ වෙලාවේ උන්වහන්සේට ස්තුති කරමු. ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ සෑම කොටසක් සෑම තැනක් ගන්නේ උන්වහන්සේ පමණයි. වෙන කිසි කෙනෙකුට අපේ ජීවිතේ විනිශ්චය කරන්න බෑ. උන්වහන්සේට පමණයි මේ ජීවිතේ සෑම දෙයකටම මැදිහත් වෙන්න පුළුවන්. ඒ සෑම කටයුත්තක් ඒ සෑම ක්‍රියාවක් උන්වහන්සේ අපේ ජීවිත මැද්දේ කළ නිසා අපි මේ වෙලාවේ යටත් වෙමින් උන්වහන්සේට නමස්කාර කරන්න යනවා. ඒ සඳහා ඔබගේ සිත මගේ සිත අපි පිළියෙල කරගන්න යනවා. අවංකව උන්වහන්සේට නමස්කාර කරන්න ඔබට පුළුවන්. ඔබට පුළුවන් ඔබගේ වචනයෙන් උන්වහන්සේට නමස්කාර කරන්න. ඔබට පුළුවන් හදවතින් උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න. ස්වාමිනී හලෙලූයා. ජීවමාන දෙවියන්නි අපි ඔබ වහන්සේගේ පාදපාමුල යටත් වෙනවා ස්වාමිනී. ඒ ආලේපය මට ඕන ස්වාමිනී. ඒ සුද්ධාත්ම වැග්රීම මගේ ජීවිතයට ඕන ස්වාමිනී. ඒ ආලේපය මගේ ජීවිතේ ඉස්සරහටත් මට ඕන ස්වාමිනී. ඔබ වහන්සේ මගේ ජීවිතේ මං කියන්ට ප්‍රථමයෙන් මගේ දේවල් දැක්ක නිසා ස්තුතියි ස්වාමිනී. මං ඉල්ලන්ට ප්‍රථමයෙන් මට දේවල් දුන්න නිසා ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. මාව දරාගෙන යන නිසා ස්තුතියි ස්වාමිනී. මගේ පව් නිසා ඔබ වහන්සේ කුරුසියේ පූජා වුණා. ඒ සෑම දෙයක් නිසා ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේ වේදනාව විඳලා මගේ ජීවිතයට සතුට දුන්න නිසා ස්තුතියි ස්වාමිනී. ඒ නිදහස්කම මගේ ජීවිතේ ලැබුව නිසා ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේගේ පාදපාමුලේ යටත් වෙමින් බාර වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අභිමුඛත්වය අනන්ත නමස්කාරයක් කරන්න ස්වාමිනී මාව පිළියෙල කරන්න කිලිල්ලනවා ස්වාමිනී. ඔබ වහන්සේ මගේ ජීවිත මැද්දේ කළා වූ සෑම දෙයක් නිසා ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේගේ ආලේපය මගේ ජීවිත මැද්දේ වැගිරුව නිසා ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ගෞරවයේ මහිමය ඔබටයි ස්වාමිනී. ඔබ වහන්සේ මගේ ජීවිතේ ශක්තිමත් කළ නිසා ස්තුතියි ස්වාමිනී. ඔබත් මමත් අඬන වැටෙන සෑම තැනකදී උන්වහන්සේ අපේ ශක්තිමත් කළ නිසා ස්තුතියි. ඔබත් මමත් යම් කිසි කෙනෙක් අතහැරලා යන විට උන්වහන්සේ අපිව අල්ලගෙන සිටිය නිසා ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. ස්තුතියි ස්වාමිනී. ගෞරවයේ මහිමය ඔබටයි ස්වාමිනී.
Hallelujah. Stuti veva Swamini gaurave mahime obachai Swamini. Stuti Swamini prashansa veva Swamini. Magiya maya Swami prashansa karau matul atisiyara Swamin varnana karau magiya Swamin prashansa karau matul atisiyara Swamin varnana karau අපි කියමු කසල ගොඩේ සිටිමා කසල ගොඩේ සිටි මගේ ආත්මය දැන් ප්‍රශංසා කරව් ඔබට පුළුවන් උන්වහන්සේට අවංකව නමස්කාර කරන්න මගේ ආත්මය දැන් වර්ණනා කරව් අපි කියමු කසල ගොඩේ සිටි මගේ ආත්මය මගේ ආත්මය දැන් ප්‍රශංසා කරව් ඔබට පුළුවන් ඒ සෑම වචනයක් සිහි කරන්න මගේ ආත්මය දැන් වර්ණනා කරව් යෙහෝවා රාෆා ස්තුති වේවා ස්වාමිනී ඒ ගෞරවයේ මහිමය ඔබටයි ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරන්න පිළිලනවා ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරන්න පිළිලනවා ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ ස්වාමිනී සෑම කොටසක් ස්වාමිනී සෑම දෙයක් නිදහස් කළ නිසා ස්තුති ස්වාමිනී ඒ නිරෝගීකම ස්වාමිනී මේ සෑම ජීවිතයක් මගේ ලැබුව නිසා ස්තුති ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වාමිනී නිදහස්කමෙන් නැත ඒ සෑම ජීවිතයක් මගේ ලැබුව නිසා ස්තුති ස්වාමිනී Hallelujah ස්තුති ස්වාමිනී ගෞරවයේ මහිමය ඔබට ස්තුති ස්වාමිනී ප්‍රශංසා ස්වාමිනී මගේ සුනිශ්චයමාන්දේ පියන්නේ ස්වාමිනී යහපත කරන්ට ඉන්නේ ඔබ වහන්සේ පමණයි ඒ විශ්වාසය ඔබ වහන්සේ පමණයි ස්වාමිනී ස්තුති ස්වාමිනී මට කරන්නට විශ්වාසය ඔබමයි මයේ සුනේ ඔබට පුළුවන් විශ්වාසයෙන් උන්වහන්සේට නමස්කාර කරන්න යහපත මට කරන්නට විශ්වාසය ඔබමයි මයේ සුනේ ඔබ පමණයි මාගේ දිවියේ උපකාර ලෙස සිටුවේ ඔබ නොමැති දිවිය මාගේ විනාශ වී යයි සමීදේ
baba kanteria tora baba kante. Shimara mama kanteria tora mama kante. Shimala mama kanteria tora baba kante. Hallelujah. Swamini ඔබ වහන්සේ පිළිතුරු දුන්න නිසා ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේ ස්වාමිනේ පිළිතුරු දුන්න නිසා ස්තුතියි. ඒ ආලේපේ ස්වාමිනේ ජීවිත මැදේ ලැබුව නිසා ස්තුතියි ස්වාමිනේ. Hallelujah. ස්තුතියි ස්වාමිනේ. ඒ ගෞරවය මහිමය ඔබටයි. ස්තුතියි ස්වාමිනේ. Hallelujah. ස්වාමිනේ අපේ ජීවිත වෙනස් කළ නිසා ස්තුතියි ස්වාමිනේ. අප ශක්තිමත් කළ නිසා ඔබට ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේගේ පාද පාමුල ස්වාමිනේ අපි යටච්චමින් බාර වෙනවා. ස්වාමිනේ ඉදිරි කාලයේ ස්වාමිනේ ඔබට බාරයි. මගේ ජීවිතයේ සෑම සැලැස්මක් ස්වාමිනේ ඔබ වහන්සේට යටත් කරමින් බාර කරනවා. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔබ වහන්සේගේ කැමැත්ත තුළ යන්න. ස්වාමිනේ මේ සෑම කෙනෙකුට අතගසන්ට කෙලිලනවා ස්වාමිනේ. මේ සෑම කෙනෙකු ඔබ වහන්සේට යටත් කරමින් බාර කරනවා ස්වාමිනේ. ඒ ආලේපේ ස්වාමිනේ වැගරීම ස්වාමිනේ මේ සෑම ජීවිතයක් මැද්දේ සදා කාලයට තබන්ට කෙලිලනවා ස්වාමිනේ. Hallelujah. ස්තුතියි ස්වාමිනේ ගෞරවය මහිමය ඔබටයි. Hallelujah. ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ. Hallelujah. ස්තුතියි ස්වාමිනේ ගෞරවය මහිමය ඔබටයි මගේ ස්තුතියි ස්වාමිනේ. ස්තුතියි වේවා ස්වාමිනේ ප්‍රශංසා ස්වාමිනේ. Hallelujah. ස්වාමිනේ ඔබ වහන්සේ අපව නිදහස් කළ නිසා ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේ ස්වාමිනේ අප මැදේ ප්‍රේමය වැගිරුව නිසා ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේ ස්වාමිනේ මාව වෙනස් කරන නිසා ස්තුතියි ස්වාමිනේ. Hallelujah. ස්තුතියි වේවා ස්වාමිනේ ගෞරවය මහිමය ඔබට. Hallelujah. ස්තුතියි ස්වාමිනේ. ඒ ගෞරවය මහිමය ඔබටයි ස්වාමිනේ. ස්තුතියි ස්වාමිනේ ප්‍රශංසා ස්වාමිනේ ස්තුතියි ස්වාමිනේ Hallelujah. Hallelujah. ඔබ කී දෙනෙකුට උන්වහන්සේගේ අභිමුඛත්වයේ මේ වෙලාවේ නිදහස්කම දැනෙනවද? Hallelujah. Amen. හොඳ අපිට පුළුවන් අසුන් ගන්නට. අපි මෙහි තවත් කොටසකට ඇතුල් වෙන්න යනවා. උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා ගෙනාවුවේ සම්මාදන් 10න් කොටස් අපි ගෞරවයෙන් යුක්ත උන්වහන්සේට පූජා කරන්න යනවා. ඔබට පුළුවන් ඒ සෑම කොටසක් ඔබගේ දෑත් වලට ගන්න. ඒ සෑම කොටසක් වෙනුවෙන් සහෝදර සමන් යාඥා කරන වෙලාවේ අපි ඒ සඳහා එක්සිත් වෙමු. ජීවමාන සර්බලධාරී දේව පියාණන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි මේ අලංකාර උදෑසන ඔබ වහන්සේට නමස්කාර දුන්නා කරුණාව නිසා පියාණන් ඔබ වහන්සේගේ දරුවෝ ඔබ වහන්සේට දීම සඳහා ස්වාමිනී සූදානම් වෙන මොහොතේ පියාණන් ඔවුන්ට ඔබ වහන්සේ මේ දුක් කාලයක් කර තිබෙන සීල ආශිර්වාද සිහි කරමින් මේ උදෑසන ස්තුතිවන්ත වෙනවා. තවදුරටත් ඔබ වහන්සේගේ ආශිර්වාදලත් ඈත්කවුම් බාරයි. ස්වාමිනී දවස්පතා දිනපතා ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කරමින් ධෛර්යමත් කරමින් ඉදිරියට ගමන් කරමින් ඔවුන්ගේ ව්‍යාපාර හා ඔවුන්ගේ රැකී ආරක්ෂා ස්වාමිනී තුල දියුණු වෙන්න ඔබ වහන්සේ උපකාර කරන්න කියලා ආඥා කරනවා. ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා කීකරුව යටත්ව ඔබගේ වචනයට එකඟව ස්වාමිනී ඔබ වහන්සේගේ කොටස පූජා කරන්නට ඔවුන්ට නිතරම උපකාර කරන්න කියලා ආඥා කරනවා. ස්වාමිනී සඳහා ඔවුන් සියලු දෙනා බාරයි. ඔබගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔහු සමග වේවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ඔබට පුළුවන් ගීතිකා කණ්ඩායම ගීතිකාවක් ගායනා කරන වෙලාවේ ඒ සම්මාදන් 10න් කොටස් ගෞරවයෙන් යුක්තව ඉදිරියේ තියෙන බඳුන් වලට දමන්න.
හලෙලුයා. ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් අපි පිළිගන්නවා. ආමේන්. ළඟ එකන බල්ලා කියන ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා කියන්නේ. ඔබ දැකීම සතුටක් කියලා කියන්නේ. ආමේන්. ළඟ එකන කියන්නේ ඔබ දැකීම සතුටක්. සමහරට එකම පවුලෙන් එන්න ඇති. නමුත් කියන්න පල්ලිය දැකීම සතුටක් කියන්නේ. ඉතින් ගොඩක් තැන්වල අපි දකින්න නමුත් සභාවේ එකට පවුලක් ලෙස දැකීම සතුටක්. ආමේන්. හලෙලුයා. ඉතින් අද අපි දවස් අපි එකතු වෙලා ඉන්නවා. මේක විශේෂ මොහොතක්, මේක විශේෂ අවස්ථාවක්. අපි දිගටම යාඥා කරමින් එනවා. ඉතින් සභාවත් එක්ක එකතු වෙලා එකට යාඥා කිරීම ඉතාමත් යහපත්. ආමේන්. හලෙලුයා. ළඟින් කියන්නේ යාඥා කරන්න සූදානම්ද කියලා අහන්න. ඉතින් අපි කරපු යාඥාවට පිළිතුරක් තිබෙනවා. සහෝදරි ෂෙරින් සාක්ෂි ධර්මින් කියා සිටිනවා. විශේෂයෙන් අපි යාඥා කළ ඔබට මතක ඇති. ඇයගේ සහෝදරයා ගැන යාඥා කළා. වෛද්‍යවරුන් නිගමනය කළා තිබේ පිළිකාවක් සහෝදරයාට තියෙනවා කියලා. ඒ සහෝදරිය සාක්ෂි ධර්මින් කියා සිටිනවා. මුත්‍රාශයක පෙන්눔 කරේ. ඉතින් වෛද්‍යවරු කිව්වා මේක පිළිකාවක් කියලා නිගමනය කරලා තමයි උන් ප්‍රතිකාර පටන් අර නැත්තම් ගනුදෙනු කරලා ගිහලා තිබෙන්නේ. නමුත් ඒ සහෝදරය සාක්ෂි ධර්මයෙන් කියා සිටිනවා දැන් ඒ වෛද්‍යවරු කියා සිටිනවා මේකේ කිසිම වර්ධනයක් නැහැ. ඒ වගේම මේක පැතිර යාමක් පෙන්눔 කරන්නේ නැහැ. මේක පිළිකාවක් නෙවෙයි කියලා. හලෙලුයා. ඉතින් ඔබට මතකයි අපි එකතු වෙලා යාඥා කළා ඉල්ලි මුදෙසා. ඉතින් අපේ මගේ යාඥාව නෙවෙයි අපේ යාඥාව. ආමේන්. හලෙලුයා. ළඟින් කියන ඔයගේ යාඥාව බලවත් කියන්නේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒ සහෝදරිය සභාවට යාඥා කරපු හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. ආමේන්. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමුද? ආස්කාම් කළේ උන්වහන්සේ. ඉතින් ඒ වගේම ස්තුති කිරීමක් තිබෙනවා සහෝදර දේවාගෙන්. පසුගිය දවසේ ඔහුගේ සහෝදරයා නෝරලි ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ වෙතට ගියා. ඒකට සභාවෙන් සහභාගී වුණා පුරුෂ කණ්ඩායමක්. ඒ වගේම ප්‍රධාන පාලකතුමා. ඉතින් ඒ සහෝදරයා සහෝදර දේවා ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාවට පැමිණ ඔහුට සහයෝගය දෙමින් ඔහු සමග ඊටගත්තු නිසා සභාවටත් ප්‍රධාන පාලකතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් ස්තුති කිරීමක් තිබෙනවා. මේක අපේ සබත් පාසලේ ගුරුවරුන්ගේ ස්තුති කිරීමක්. අපිට ඒ ඉස්කෝලේ ගිහලා අපි දරුවන්ට දැනුවත් කිරීම වැඩසටහන් කළා. ඔවුන් තරග පැවැත්තුවා. අපි ලෝක ළමා දිනේ නිමිත්තෙන් ඔවුන් සමග අපි විශේෂයෙන් එළියේ දරුවොත් එක්ක මේක සමරන්න ඕන කියලා තීරණයකට ආවා. ඉතින් ඒක 100,000ක් සාර්ථක වුණා. හලෙලුයා. ඉතින් ඒක හින්දු ඉස්කෝලයක්. ඉතින් ඒක හින්දු ඉස්කෝලයක්. ඉතින් හින්දු ගුරුවරු සහ මුස්ලිම් ගුරුවරු ගොඩාක් හිටියා. නමුත් ඔවුන් ඇවිලා ප්‍රකාශ කළා නැවත ඔයාලා අපේ ඉස්කෝලේට එන්න ආවනේ අනිවාර්යෙන්. හලෙලුයා. ඉතින් සියලු ගෞරවය උන්වහන්සේට. ආමේන්. ඉතින් විශේෂයෙන්ම දරුවන්ගේ ජීවිතේ බොහෝ දේවල් වුණ අධ්‍යක්ෂා ඒ ඉස්කෝලේ. ඉතින් ඒ වගේම ස්තුති කරන්න කැමති ඒ උදෙසා ගොඩාක් ගුරුවරු මහන්සි වුණා, කැප වුණා ඒ උදෙසා. ඔවුන්ගේ වැඩපවා බාල්දු කරගෙන නැත්තම් ඒවා අතපොසු කරගෙන ඔවුන් මේ වැඩේ උදෙසා ඔවුන් ඉදිරිපත් වුණා. ආමේන්. ඉතින් සියලුම ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රධාන පාලකතුමාට ඒකට අවසරය දීලා ඉතින් උනන්දු කරපු නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ගියේ ඉරිදා අපේ ළමා දේමේ පැවැත්තුවා. ඉතින් ඔබ ඒකේ ඡායාරූප දැක්කා. ඉතින් දරුවෝන්ට අපි හොඳ අල්පොලසනක් දෙමුද? ඉතින් ප්‍රථමයෙන් අපි අපේ දෙවියන් වහන්සේ ස්තුති කරනවා. ඒ වගේම සබත් පාසලක් විසින් අපි අදවතින්ම දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. දරුවෝ ඇවිල්ලා කරේ නැත්නම් අපි කරන්න බෑ අපිට. ඒක ළමා දේමයක්. ඉතින් දරුවෝ ඉදිරිපත් වුණා. ආමේන්. ඉතින් අපි දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙමෝපියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒකට අලංකාරව ඒ දේ කරගන්න හම්බුණා. ඒ වගේම ඒක පිටිපස්සේ ගොඩාක් ගුරුවරු ගොඩාක් කැපවීම කළා. ඒ ගුරුවරුන්ගේ තනිතනි නම කියන්නේ නැහැ. නමුත් හැම ගුරුවරෙක්ම ඒකට උපරිම සහයෝගය වුන් ලබා දුන්නා. එහෙනම් අපි ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ කැපවීම උදෙසා. හලෙලුයා. හලෙලුයා. මම විශ්වාස කරන දෙවියන් වහන්සේ යහපත් අපේ ජීවිතේ කරන දෙවියන් වහන්සේ. ආමේන්. ඉතින් අපි යාඥා ඉල්ලීම අපි සමග තිබෙනවා කීපයක් යාඥා කරන්න. සූදානම්? සූදානම්ද? ළඟින් ගියා අහන්න සූදානම්ද අපි යාඥා කරන්න යනවා. අපි යාඥා කරන්න යනවා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේගේ මුඛයෙන් පිටත් වන වචනයක් නිකරුණේ පොළවේ වැටෙන්නේ නැහැ. ආමේන්.
ඒ වචනය ගිය කාරණාව ඉෂ්ට නොකර නැවත ඇරියෙන්නෙත් නැහැ. ආමෙන්. ළඟින් කියන උන්වහන්සේ වචනේ නිකරුණේ බිම වැටෙන්නේ නැහැ කියන්න. නිකරුණේ පොළවට වැටෙන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේගේ වචනය ඒ ප්‍රකාශ කර මම ආරාධනා කරන්න කැමති යාඥා ඉල්ලීම් සමග ඉන්න අය ඔබ ඉදිරියට පැමිණෙන්න අපි ඔබත් එක්ක එකතු වෙලා යාඥා කරන්නට යනවා. ඊට ප්‍රථමයෙන් යාඥාට උපකාර කරන නායකයන් ඔබ ඇවිල්ලා සිට ගන්න. ඊට පස්සේ මම ආරාධනා කරන සභාව ඔබ ඉල්ලීම් සමග ඉන්න කෙනෙක් නම් ඔබ නැගිටින්න අපි ඔබ සමග යාඥා කරන්නට යනවා. ඔබ ඉදිරියට එන්නේ ඒ පිළිතුරු දෙන ස්පර්ශ කරන සුව කරන උත්තර දෙන දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒ නිසා උන්වහන්සේ කවදාවත් අපි ආත්ම හරින දෙවියන් වහන්සේ එන්ට ඉල්ලීම් සමග ඉන්නවා නම් ඔබ ඉක්මනින් එන්න අපි ඔබස් එක්ක යාඥා කරන්නට යනවා. අපි සභාව නැගිටිමුද? අපි සභාව නැගිටලා ඉදිරියට එන්න අය ගැන අපි යාඥා කරමු. ඉතින් උන්වහන්සේ එක වචන මාත්‍රයක් කිව්වොත් කාරණාව සිද්ධ වෙන්න යනවා. උන්වහන්සේගේ මුඛයෙන් පිටවන එක වචන මාත්‍රයක් ජීවිත අරවන්ට යනවා. උන්වහන්සේගේ මුඛයෙන් පිටත් වෙන ඒ එක වචනයක් මහත් පුදුම ක්‍රියාව දකින්න යනවා. අපි යාඥා කරමු. මේ ඉදිරියෙන් අම්ම ජීවිතයක් බාර කරමු. ස්පර්ශ කරන්නේ උන්වහන්සේ, සුව කරන උන්වහන්සේ. අපි උන්වහන්සේට මේ ජීවිත බාර කරමු. අපි දෑත් දිගු කරමු ඉදිරියෙන් අය ගැන ස්වාමිනී ස්පර්ශ කරන්නට. ඔබගේ ආත්මය යවන්න. ඕන් ඉල්ලීම් සමග ඉන්නවා. ඒ ඉල්ලීම් උන්වහන්සේ දකිනවා. අපි උන්වහන්සේට බාර කරමු. හලෙලූයා. ඕ ගෞරව වේ. මහීමය වේ. ඕ යේසුස්ගේ නාමයෙන් ස්වාමිනී ඕ දෙවි පියාණනි අපි මේ හැම ජීවිතයක් බාර කරනවා. මේ ඉදිරියෙන් හැම ජීවිතයක් බාරයි. ස්පර්ශ කරන දෙවිඳුන් ඔබයි, පිළිතුරු දෙන දෙවිඳුන් ඔබයි, මහත් දේ පුදුම දේ කරන දෙවිඳුන් ඔබයි. ඔබගේ නාමයට සියලු ගෞරව වේවා. ඔබගේ නාමයට ස්වාමිනේ අපි බාර වෙනවා මේ හැම ජීවිතයක්ම. යේසුනී ස්වාමිනේ ඔබගේ ආත්මය ආලේපය මේ ස්ථානයේ යවන්න. ස්වාමිනේ ඔබගේ ආත්මේ ආලේපය මේ ස්ථානයේ යවන්න. ස්වාමිනේ පිළිතුරු දෙන දෙවිඳුන් යේසුස්ගේ නාමයෙන් මේ ඉදිරියේ ජීවිතය ස්පර්ශ කරන දෙවිඳුන් ඔබගේ නාමයෙන් ඔබගේ ආත්මේ ආලේපය ඔබගේ ආත්මේ ආලේපය යේසුස්ගේ නාමයෙන් මේ ජීවිත ස්පර්ශ කරා. ස්වාමිනේ ඉල්ලීම් දකින දෙවිඳුන් ආස්තලය තලය ගෞරව වේවා. රාගම ශන්දරලා රියන්දේ ස්පර්ශ කරන් අහස්තලය දෙවිදුගේ මහිමය පවසයි. ඒ ගුවන් තලය දෙවිදුගේ ඥානය දක්වයි. ස්වාමිනී ඒ අහස්තලය දෙවිදුගේ මහිමය පවසයි. ස්වාමිනේ ඔබගේ ආලේපය ගුවන් තලය දෙවිදුගේ ඥානය දක්වයි. ඒ ඉරසඳ තරු සම මැවිල්ල නිකරම සමිඳුන්ට කීකරුවේ. ලොව කෙළවර තෙක් වෙනස් නොවී සැම දෙවිඳුන්ට මහිමය වේ. ඉරසඳ තරු සම මැවිල්ල නිකරම
මහිමයි ආත්මෙනි स्पर्श करන දෙවිඳුන් ස්පර්ශ කරන රජිතුන් අස්කමේ රජිතුන් ගෞරව වේවා ඕ එකම නාමයයි යේසුනි ඔබගේ අභිමුඛත්වයෙන් ආලේපයෙන් පූර්ණ කරන්න මේ ඉදිරියේ ඉන්න ජීවිත ස්පර්ශ කරන්න ස්වාමිනී ස්වර්ගයෙන් ආලේපයක් නිකුත් කරන්න දෙවිඳුන් අලුත් ස්පර්ශයක් අලුත් අත්දැකීමක් අලුත් ආලේපයක් අලුත් අත්දැකීමක් ස්වාමිනී මේ ජීවිතවලට ස්වාමිනී සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් රිකුන්දර නදුර වාරියන්තරලා කුරිමියන්තරා කරන දෙවිඳුන් වෙනස් කරන රජිතුන් ආලේප කරන දෙවිඳුන් ආලේප කරන දෙවිඳුන් ඔබගේ මාතු ආලේපය ආත්මෙනි සුදාත්මෙනි ආත්මෙනි සුදාත්මෙනි රිකබරබලබා विनाश करना जुड़ी प्रशंसा करो स्वामिनी स्वकरण देविदुन ओबे नामे महिमय येसुनी ओबे नामे अभिवादन करमु उन्वांसद प्रशंसा हालेलुया हालेलुया ओबे जमाई ओ येसुनी येसुस के नाम में येसुस के नाम में ओ महिमय ओ स्वामिनी येसुनी स्वामिनी नामයට ඒ මාතු නාමයට බාර කරනවා ස්වාමිනී ආස්කම් කරන රජදු යේසුස්ගේ නාමය නිසා යේසුස්ගේ නාමය හalleluya යේසුස්ගේ නාමය නිසා ස්වාමිනී දකින්න පිළිතුරු දෙන දෙවිඳුන් ගෞරව වේවා අපි ගෞරව කරමු ඒ නාමයට යේසුස්ගේ නාමයට ගෞරව කරමු කාරණා වෙනස් වෙනවා ජීවිත වෙනස් කරන නාමය අලුත් කරන නාමය අලුත් කරන නාමය අලුත් කරන
වහන්සේගේ නාමය හලෙලූයා පරණදේ පාවගියේය සියල්ල අලුත් කරන දෙවිඳුන් ඕරිකම ශන්දරා කරලාලාලාලාබා යන්තරානා සෙතෙරලා දුරිමියන්දේ රිකුරමා සන්දරනා තිරියන්තාරිනනි ආත්මනි शुद्धात्मनि गौरवे शुद्धात्मनि अलुत्करण आत्मनि सामदे अलुत्करण देविदुनि गौरवे महिमय वेवा स्वामिनि सामदे अलुत्करण रजिदुनि यीशुस के नामय बलवंताई යේසුස් ගේ නාමය අනර්ගයි ස්වාමිනී අපි යටත් වී බාර වෙන ඔබ ගණර්ග පාමුල මහත්දේ කරන රජිදුනි අපි යාඥාවේ ඉන්න මොහොතේ යාඥා අභිමුඛත්වයේ ඉන්න මොහොතේ අපි යාඥා කරන්න යනවා කාරණා තුනක් ගැන අපි යාඥා කරමු සහෝදර චමින්ද ගැන මැල්සිරිපුර ඔහුගේ ඉල්ලීමක් තිබෙනවා නීතිමය කටයුත්තක් තිබෙනවා ඒ ගැන යාඥා කරන්න ඒකට අවශ්‍ය මුදල් අවශ්‍යව තිබෙනවා අපි ඒ ගැන යාඥා කරමු ඒ වගේම අපි යාඥා කරමු පොතුවර සහෝදර දිනේෂ් ගැන ඔහු නීතිමය දෙයකට මුහුණ දෙමින් සිටිනවා මේ මොහොතේ අපි යාඥා කරමු ඒ දෙදෙනා ගැන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම එතන රච කරන්න ඕනේ කියලා අපි යාඥා කරමු අපි බාර කරමු සහෝදර දිනේෂ් ඒ වගේම සහෝදර චමින්ද අපි යාඥා කරමු ස්වාමිනී ඔබ වහන්සේ අපේ පක්ෂයේ නම් අපිට විරුද්ධ වන්නේ කවුද අපි යාඥා කරමු උන්වහන්සේට බාර කරලා හලෙලූයා ස්වාමිනී අපි යාඥා කරනවා සහෝදර දිනේෂ් බාර කරලා සහෝදර චමින්ද ගැන යාඥා කරනවා ඒ නීතිමය ගැටලු ස්වාමිනී ඔබ වහන්සේ විසඳන දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ අපේ පක්ෂයේ නම් ඔබ වහන්සේ අප සමග නම් ස්වාමිනී කවුරු විරුද්ධ වෙන්නේද ස්වාමිනී කවුද විරුද්ධ වන්නේ ඔබ වහන්සේ අපේ පක්ෂේ නම් අපි බාර කරනවා මේ ජීවිතවලට ඔබගේ ආත්මය ඔබගේ ආලේපය ස්වාමිනී ඔබගේ ශක්තිය ධෛර්යය දුන්න මැනව යේසුස්ගේ නාමයෙන් තිබෙන ඒ මාතු ස්වාමිනී උපකාරය ස්වාමිනී ඔවුන්ට ශක්තිය දුන්න මැනව ඒකට අවශ්‍ය මුදල් ස්වාමිනී ඒකට අවශ්‍ය පුද්ගලයන් ස්වාමිනී ඔබ වහන්සේ මුණ ගැසෙන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අප සමගයි ඔබ වහන්සේ ඔබගේ දරුවන් සමගයි සුදී ස්වාමිනී කාරණා විසඳන දෙවිඳුනි යේසුස්ගේ නාමයෙන් ස්වාමිනී හැම හදවතකටම කතා කරන ස්වාමිනී අරි තීන්දුවක් අරි විසඳුමක් දැන් ඔවුන්ගේ ජීවිතේ ලැබේවා ස්වාමිනී අපි බාර කරනවා ස්වාමිනී අපි ආඥා කරමු දරුවෙක් ගැන වීරඹු ගෙදර සිටින අපි රවිෂ්‍ය දිනාල් ගැන ආඥා කරමු ඒ දරුවාට ප්‍රශ්නයක් තිබෙනවා බ්ලඩ් ප්ලේට් එක අඩු වීමක් තිබෙනවා අපි ආඥා කරමු ස්වාමිනේ දරුවාගේ ජීවිතේ ස්පර්ශ කරන සුව කරන්න කියලා අපි බාර කරමු සහෝදර රවිෂ්‍ය දිනාල් අපි බාර කරමු ස්වාමිනේ දරුවාගේ නම කියමු ඒ දිනාල් දරුවා ස්වාමිනී දිව්‍ය සුවයට අපි බාර කරමු අපි ඒ කල්වාරි කන්දේ ඒ ගලාගෙන එන්නා වූ යේසුස්ගේ නාමයෙන් ඒ ලේවල තියෙන දිව්‍ය සුවය අපි ප්‍රකාශ කරමු දැන් ඒ දරුවා සුව වෙනවා කියලා අපි අණ කරලා යාඥා කරමු යේසුස්ගේ නාමයෙන් අපි අණ කරමින් ප්‍රකාශ කරනවා යේසුස්ගේ නාමයෙන් ස්වාමිනී ඒ දිනාල් දරුවාගේ ශරීරය දැන් අපි යේසුස්ගේ නාමයට බාර කරනවා ඊසපටම් පාද දක්වා දැන් ඔබගේ මාතු දිව්‍ය සුවය දැන් ගලාගෙන එනවා කියලා ප්‍රකාශ කරනවා ස්වාමිනී දැන් ඒ දරුවා සුව වෙනවා දැන් ස්වාමිනී සියලු ඒ දරුවාගේ ඒ ලේවල තිබෙන ස්වාමිනී නහරවල වල තිබෙන සියලුම ගැටලු දැන් විසඳෙනවා යේසුස්ගේ නාමයෙන් ඒ කල්වාරි කන්දේ අපි උදෙසා වැගුරුවා වූ ලේවලින් අපි ප්‍රකාශ කරනවා ඒ දරුවා දැන් සුව වෙනවා කියා ස්වාමිනී අපි යේසුස්ගේ නාමයට බාර කරනවා ඔබගේ දිව්‍ය සුවය ස්වාමිනී දැන් ඒ ඉසමත ඔබ තවපු නිසා දරුවා දැන් සුව වුණ නිසා ස්තුති ස්වාමිනී ගෞරව වේවා අපි යාඥායින මොහොතේ අපි අවසාන වස්ත්‍රාවෙන් අපි යාඥා කරමු අපි අපේ අන්තිම ඉල්ලීම අපේ දේශය බාර කරමු අපේ දේශයට අවශ්‍ය සුභාරංචිය බාර කරමු ඒ වගේම ඔබට මම කියන්නම් ඔබ තුල කවුරු හරි නමක් තිබෙනවා නම් ඔබේ නෑදෑය කෙනෙක් ඔබේ පවුලම කෙනෙක් ඔබේ ගමේ කෙනෙක් ඒ නම කියන්න දැන් නම කියලා ප්‍රකාශ කරන්න ස්වාමිනී මෙයා ගැලවෙන්නම අවශ්‍යයි කියලා අපි යාඥා කරමු හලෙලූයා ස්වාමිනී අපි යාඥා කරනවා යේසුස්ගේ
නාමයෙන් ස්වාමිනී අපි ආඥා කරන අපේ දේශයේ ස්වාමිනී සුභාරංචියේ ස්වාමිනී ඒ බලවත්කම අපේ සුභාරංචියේ යේසුස්ගේ සුභාරංචියේ තිබෙන ඒ පාලනය ඒ බලවත්කම ස්වාමිනී හැම තැනකටම හැම පුද්ගලයන් තුලටම යන්න කියලා අපි ආඥා කරනවා දැන් යේසුස්ගේ නාමයෙන් ස්වාමිනී දැන් දිව්‍ය ගැලවීම දිව්‍ය නිදහස අපේ දේශයට පැමිණේවා දැන් අපේ දේශයට සුභාරංචිය පැමිණේවා ගැලවීම ඔබ වහන්සේගේ ඔබයි ගලවන්නේ ස්වාමිනී ගැලවීම ඔබ වහන්සේට අයිති විභාර කරනවා ස්වාමිනී අපි ස්තුති කරමු උන්වහන්සේට ඔබේ මගේ ඉල්ලීම් අසන අපේ දෙවියන් වහන්සේට අපි ගෞරව කරමු අපි ස්තුති කරමු ස්වාමිනී ස්තුති අපි ආඥා කළේ අපි දැත් එසෙව්වේ මිනිසෙක් නෙවෙයි යේසුස් වහන්සේටයි අපි ස්තුති කරමු හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී අපේ බලාපොරොත්තුව ඔබයි ස්වාමිනී අපේ පදනම ඔබයි ස්තුති ස්වාමිනී අපගේ පිළිතුර ඔබයි ස්වාමිනී අපගේ බලාපොරොත්තුව ඔබයි අපගේ පිළිතුර ඔබයි ස්වාමිනී ස්තුති ස්වාමිනී ස්තුති වේවා අපගේ ආඥාවන් අසන දෙවිඳුන් ස්තුති ස්වාමිනී අපගේ ආඥාව අසන දෙවිඳුන් ගෞරව වේවා මහිමය වේවා ස්වාමිනී අපි යටත් වී බාර වෙනවා පියාණනේ ආමේන් හලෙලූයා ඔබට පුළුවන් ඉනාස්ථානේ අසුන් ගන්න අපි ඊතුරු කොටස් වලට අපි අතුලත් වෙමු Hallelujah. Hallelujah. ස්වාමි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. තවත් අලුත් දවසක් අලංකාරවත් දවසක් ස්වාමින් වහන්සේ අපට දෙනු ලැබුවා. උන්වහන්සේගේ අභිමුඛයට ඇවිත් නමස්කාර කරන්නට. ආමේන්. අපි උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කළා. අපි උන්වහන්සේගේ වචනයට සවන් දුන්නා. අපි සූදානම්ව සිටින දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අද දවසේ උන්වහන්සේ අපට කතා කරන පණිවිඩයට සවන් දෙන්න. ආමේන්. Hallelujah. දෙවියන් වහන්සේට ස්තුතියි. ලෝකේ නම දරපු ලෝකේ විශිෂ්ට නම් තිබ්බේ දැනට ලෝකේ විශිෂ්ට නම් තියලා තියෙන්නේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් තියෙන්නේ කිතුණු ව්‍යාපාරිකයන්ට. Hallelujah. දෙවියන් වහන්සේ අත ගැසෙනවා. ආමේන්. මම දෙවියන් වහන්සේගේ වචනයට යන්න ප්‍රථම විශේෂයෙන් මම කැමති මගේ මිත්‍රයව හඳුන්ලා දෙන්න. ඔබට අලුත් කෙනෙක් නෙවෙයි. නුවරඑළිය සභාවේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ සභාපාලකතුමා පාස සතෙස් අපි සමග සිටිනවා මේ උදෑසන දේව මෙහෙ තුල. ඒ වගේම සහෝදරිය රෝසි සිටිනවා. එතුමාගේ භාර්යාව සවින් පුතා ඉන්නවා. දියණිය මේ උදෑසන පැමිණ නැහැ. ඉතින් ඔවුන් අපි සමග අද දවසේ මේ මෙහෙ සමග සිටින අතර මම කියන්නේ නැතුව යන්නම් කියලා හිටියේ. නමුත් මේ බ්‍රහස්පතින්ද වෙද්දී මමත් සිස්ටත් මම අපි බ්‍රහස්පතින්ද අපි වෙනිස් වල ඉන්න යනවා ඉතාලියේ. ඊට පස්සේ ප්‍රංශයේ එක සතියක් ඒ වගේම ජර්මන් වල සතියක්. ඉතින් සති කීපයකට අපි දේව සේවය උදෙසා අපි පිටත් වෙලා යනවා. ඉතින් මගේ මිත්‍රයා ඔහු කැමති වුණා හරි පාසල නැති සතියේ අපේ පාසලා ඉන්නවා. ඒ අය හැමදාමත් හොඳින් සභාවේ කටයුතු බලා ගන්නවා. ගැටලුවක් නැහැ. නමුත් මේ පස් සතෙස් කැමති වුණා. ඒ සතිවල ඔහු මේ දේවස්ථානෙට එන්න අපේ සෙනග අතර ඉන්න අවශ්‍ය ආත්මික උපදෙස් දෙන්නම් උපකාර කරන්නම් කියලා. ඉතින් ඒක ලොකු ශක්තියක් වුණා. ඉතින් පස් සතෙස් සිටිනවා සිස්රෝස් සමදරුවා. ඉතින් අපි ඔබවත් ඉතාමත් ආදරෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. ආමේන්. දැන් අද එතුමා දේශනා කරන්න ඕනේ. නමුත් ලබන ඉරිදා එතුමා දේශනා කරයි. මොකද මම මේ ඉරිදා දේශනා කරාම සති කීපයක් මම නැහැනේ. ඉතින් මං හිතුවා මම ගන්නම් ඒ අවස්ථාව කියලා. ඒ වගේම එකින් එක මතක් වෙනවනේ. දේව වචනයට යන්න ඕනේ. ලබන ඉරිදා ඔබ දන්නෝ එක දේව මෙහෙයි තියෙන්නේ. හැබැයි ඊළඟ ඉරිදා අපි කම්බයින් සර්විස් දේව මෙහෙයන් දෙකක් තිබෙනවා. නමුත් 26 වෙනි ඉරිදා මේ ස්ථානයේ අපි එක එක රටවල් වලට යනවා වගේ ඒ රටවල් වල ඉඳලා දේවදාසයෝ වෙනවා.
ඉතින් ස්වීඩන් ඉඳලා දෙවියන් වහන්සේගේ 16 කෙනා මේ ස්ථානයේ දේව මෙහෙය කරන්නට. ඉතින් විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි ඊළඟ තුන්වෙනි ඉරිදා නෙමෙයි ලබන ඉරිදා නෙමෙයි ඊළඟ ඉරිදා එක දේව මෙහෙයයි පවත්වන්නට යන්නේ. ඉතින් ඒක මතකේ තබා ගන්නට හැබැයි ඒක වගේම වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි ඔබ දැනටම සුභාරංචිය කියලා තියෙන. නැත්නම් ඔබ දෙවියන් වහන්සේ වෙතට දිනා ගන්න කැමති සතුටු අය විශේෂ කොට උනන්දු කරලා සුවේ ලබන්න කැමති අය විශේෂයෙන් උනන්දු කරලා 26 වෙනි ඉරිදට දේවස්ථානයට රැගෙන එන්න. ආමේන්. උදේ දේව මේ ඉවිරලා මම එක සහෝදරියෙකුට කිව්වා අපේ සභාවේ කවුරුත් පාස්ටර් හින්දා පල්ලියේ එන්නේ නැහැ. ආමේන්. දෙවියන් වහන්සේ නිසායි පල්ලියේ එන්නේ. ආමේන්. අපි එන්නේ දෙවියන් වහන්සේ අදහන්න. ඉතින් දේවදාසයෙක් ඉන්න යනවා 26 වෙනි ඉරිදා. ඒ නිසා එදාට එක දේව මෙහෙයයි තියෙන්නේ. ඉදිරි දේව මෙහෙයන් පිළිබඳව සතිපත අවබෝධ දැනුවත් කරනු ලබයි. දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්න. හාලෙලූයා. අපි ස්වල්ප මොහොතක් අපේ හිස් නමාගෙන අපි ඉන්න ස්ථානයේ දැස් පියාගමු. මොකද අපි ගොඩාක් කාරණා තුල ඉන්නවා. දැන් ඔළුවේ වැඩ ගොඩායි, කල්පනා ගොඩායි. අපි දැන් වචනේ අසන්ට යනවා. අපි වචනෙට අපි අවධානය යොමු කරන්නට යනවා. අපි කියමු සුද්ධාත්මනි මට කතා කරන්න. සුද්ධාත්මනි මට කතා කරන්න. ඔබ වහන්සේ මට කතා කරන්න. මගේ ළඟ ඉන්න කෙනාට නෙවෙයි. මට කතා කරන්න. සුද්ධාත්මනි මම යටත් වෙනවා බාර වෙනවා. ඔබ වහන්සේගේ දරුවෝ බාර කරනවා. මේක මනුෂ්‍ය හඬ නෙවෙයි. මේක දෙවිඳුන්ගේ හඬ වෙන පිණිස ඔබගේ වචනේ සත්‍යතාවයන් ඔබ වහන්සේගේ දරුවන්ගේ ආත්මයට එළිදරව් කරන්න කතා කරන්නට කියලා යාඥා කරනවා. ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට බාරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුදු නාමයෙන්. ආමේන්. හalleluya. මේ උදෑසන දෙවියන් වහන්සේ මා සමග පණිවිඩයක් තබා තිබෙනවා. මම දන්නවා අද යාඥාව සමග ටිකක් වැඩිපුර කාලේ ගොස් තිබෙනවා වගේ. හරි? නමුත් අපි ස්වාමින් වහන්සේ කතා කරන දෙයට අපි අහුම්කම් දෙන්න අවශ්‍යයි. ඔබ මා සමග බයිබලේ පෙරලා ගන්නට නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයට 19 වෙනි පරිච්ඡේදයේ අපි 3 වෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා බලන්ට යනවා. ඒ පදයේ සමග දෙවියන් වහන්සේ කතා කරන කාරණාවලට අපි යොමු වෙන්න යනවා. නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදෙත් 4 වෙනි පදෙත් මෙලෙස කියනවා. මේ උදෑසන මම ඔබට කතා කරන්නට යන්නේ විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ දෙස බලන්ට. හalleluya. ළඟින් එක්කෙනාට කියන්න ස්වාමින් වහන්සේ දෙස බලන්ට. ස්වාමින් වහන්සේ දෙස බලන්ට මේක මම කියන දෙයක් නෙමෙයි. නමුත් ස්වාමින් වහන්සේගේ වචනේ අපට පෙන්වනවා මේ සත්‍යතාවය. මේ වචනේ මේ ස්ථානයේ කතා කරනවා සුද්ධ ලියවිල්ල මෙලෙස. මේ වචනේ කියනවා 19 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මෝසෙස් වනාහි දෙවියන් වහන්සේ වෙතට නැගී ගියේය. ස්වාමින් වහන්සේ කන්දේ සිට ඔහුට හඬ ගසා නුඹ මෙසේ යාකෝබ්ගේ වංශයට කියා ඊශ්‍රායල් පුත්‍රයන්ට දන්වා පන්න. ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේගේ සෙනගට මේ ලෙස දන්වන්න කියලා උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ මෝසෙස්ට කතා කරලා කියනවා. මොකද්ද උන්වහන්සේ කියන්නේ? උන්වහන්සේ කියන දේ තමයි මා විසින් 4 වෙනි පදයේ කියනවා මා විසින් මිස්රවරුන්ට කළ දෙයද නුඹලා රාජලින්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවෝය. දැනුද නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම ආරක්ෂා කරන්න වුණනම් සියලු සෙනග අතරින් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. හalleluya. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කියනවා මේක ගිහිල්ලා ඊශ්‍රායල් වංශයට කියා කපන්න කියලා. ඊශ්‍රායල් වංශයට දෙවියන් වහන්සේ මතක් කරනවා දෙවියන් වහන්සේ කළ දේ පිළිබඳව. දෙවියන් වහන්සේ හිටපු තැන ඉඳලා ඉදිරියට ගෙනාපු ආකාරය පිළිබඳව මතක් කරනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දාසයට කියනවා මේ ගෙනාපු මාර්ගය ගැන. ඔවුන්ට මාර්ගයක් තිබුණේ නැහැ. ඔවුන්ට ක්‍රමයක් තිබුණේ නැහැ. සමහර විට ඔබට මට අපේ ජීවිත බැලුවහම අපි බලාපොරොත්තුවක් නැතුව හිටියා. අපිට මාර්ගයක් පෙනුනේ නැහැ. අපිට අනාගතේ පෙනුනේ නැහැ. ඉදිරියේ පෙනුනේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔබට මට දෙවියන් වහන්සේගේ මාර්ගය පෙන්වුවා. මේ වගේම ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ කියන දේ තමයි. ඔවුන්ට
දෙවියන් වහන්සේ කළ දේ සිහි කරන අතර දෙවියන් වහන්සේ ගෙනාපු මාර්ගය සිහි කරනවා. ඒකයි දේ වචනේ කියන්නේ මිසරවරුන්ට කළ දේද රාජලින්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද. නුඹලා දුටු හොය. නුඹලා දැක්කා. ඔවුන් මිසරේ ඉඳලා ගෙනාවේ මෙතන වචනයක් කියනවා රාජලින්ගේ පියාපත් මත ගෙනාවයි කියලා. මේ හැදුණු වැඩුණු රාජලින්ගේ පියාපත් දිගෑරියාම අඩි 20ක් විතර දිගයි. දෙවියන් වහන්සේ ලෙස සුරක්ෂිතව උන්වහන්සේ ඉහළින් පල්ලෙහාන් නෙමෙයි ඉහළින් ඔවුන්ව ගෙනා බව මෙතන දෙවියන් වහන්සේ කියනවා මෝසෙස්ට ඊශ්‍රායල් පුත්‍රයන්ට දන්වා පන්න. ඔවුන් දන්නවා නමුත් ඔවුන්ට මුල මතක නැහැ. ඔවුන් දන්නවා නමුත් අමතකයි දෙවියන් වහන්සේ ගෙනාපු ආකාරය. ඔවුන්ට අමතකයි දෙවියන් වහන්සේ කළ දේවල් ඔවුන්ට දන්වා පන්න. දේවදරුවනි දෙවියන් වහන්සේ අපිට මතක් කරනවා. උන්වහන්සේ උසස් ලෙස ඉහළින්ම සුරක්ෂිතව උන්වහන්සේගේ දරුවන්ගෙන යන දෙවියන් වහන්සේ. ආමේන්. හැබැයි මෙතන අපි දකින්න එක කොන්දේසියක් තිබෙනවා. ඒ බයිබල් පදේ ඊළඟට අපි යනවා 5 වෙනි පදේට. එතන 5 වෙනි පදේ කියනවා දැනුද කියලා. දැනුද කියන්නේ දැන්ද? දැන් නුඹලා සැබවින්ම මාගේ හඬට කීකරුව නුඹලා සැබවින්ම මාගේ හඬට කීකරුව මගේ ගිවිසුම ආරක්ෂා කරන්න ඕනම් සියලු සෙනග අතරේ නුඹලා මට අසහාය වස්තුවක් වන්න හොය. දෙවි වචනේ උන්වහන්සේ කියනවා දැන් නුඹලා මගේ හඬට කීකරුව. මගේ ගිවිසුම ආරක්ෂා කරනවා නම් නුඹලා මට මිල කළ නොහැකි සම කළ නොහැකි අනර්ග වස්තුවක් අනර්ග සම්පතක් අනර්ග දෛවදරුවෙක්. හාලෙලූයා. මොකද්ද කොන්දේසිය? දැනුද නුඹලා මගේ හඬට කීකරුව. දෙවියන් වහන්සේ ලොකු දේවල් කිව්වේ නැහැ. දෙවියන් වහන්සේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට කියන්නේ උන්වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ හඬට කීකරු වීමයි. උන්වහන්සේ කියනවා මගේ දැන්දම නුඹලා මගේ හඬට කීකරු වෙනවා නම් කීකරුව කටයුතු කරනවා නම් මගේ ගිවිසුම ආරක්ෂා කරනවා නම් ලොකු දෙයක් නෙමෙයි උන්වහන්සේ කිව්වේ. ලොකු දෙයක් නෙවෙයි. නුඹලා මගේ හඬට කීකරු වෙන්න ඕනේ. එම කීකරු වෙනවා නම් කීකරු වුණාම ඒ ස්ථානයේදී වචනේ කියනවා මට අසහාය වස්තුවක්. ඔබ කැමතිද දෙවියන් වහන්සේට අනර්ග මිනිසෙක් වෙන්න? ඔබ කැමතිද දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්ග කෙනෙක් වෙන්න? දෙවියන් වහන්සේ කියන ඔබ මට වස්තුවක් කියලා. හalleluya. ආමේන්. අපි දරුවෝ බදාගෙන කියනව නේද මගේ වස්තුව කියලා? එහෙම කියනවද? නෝනාටත් කියනවද මගේ වස්තුව කියලා? නෑ එහෙම කියන්නේ නෑ නේ. මගේ මහත්තයා නේ මගේ වස්තුව කියනවද? හැබැයි එහෙම කියන්නේ ඉඳලා හිටලා හරි කමක් නෑ. නමුත් වචනේ දෙවියන් වහන්සේ කියනවා නුඹලා මට අනර්ග වස්තුවක්. අනර්ග සම්පතක්. හැබැයි නුඹලා දැනුත් මගේ හඬට කීකරු වෙනවා නම් මගේ ගිවිසුම ආරක්ෂා කරනවා නම් නුඹලා මට ඒ ආකාරය වෙන්න යනවා. ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේ කිව්වා අපි යොහාන් සුභාරංචි පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ බැලුවොත් දේ වචනේ එතන අපි දකිනවා අපි උන්වහන්සේගේ වචනේ ලෙස ක්‍රියා කරනවා නම් if you hold to my teaching you are already my disciple. නුඹලා මගේ ඉගැන්වීම් අනුගමනය කරනවා නම් නුඹලා සැබවින්ම මගේ ගෝලයෝ. හalleluya. නුඹලා සැබවින්ම මගේ ගෝලයෝ. දේව වචනේ අපි දකිනවා යොහාන් 8:31 උන්වහන්සේ කියනවා. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා අපෙන් උන්වහන්සේගේ හඬට වචනෙට කීකරු වීම. අපිට දේ වචනේ අසන්න පුළුවන්. අද හොඳ පණිවිඩයක් කියන්න පුළුවන්. අපිට වචනේ අහලා දොලිතමත් වෙන්න පුළුවන්, උනන්දු වෙන්න පුළුවන්, අත්පොලසන් දෙන්න පුළුවන්. කමක් නැහැ ඔක්කොම කරන්න. නමුත් ඒ වචනේ අහලා ඒ වචනෙට කීකරු වෙන කෙනා උන්වහන්සේගේ මහිමේ දකින්න යනවා. උන්වහන්සේගේ බලය දකින්න යනවා. උන්වහන්සේගේ හස්තිය දකින්න යනවා. උන්වහන්සේගේ මැදිහත් වීම දකින්න යනවා. උන්වහන්සේගේ පුදුම ක්‍රියා දකින්න යනවා. ඒ වගේම දේ වචනේ කියනවා දෙවචනේ කියන අපි යොහන් 14:21 බැලුවොත් 14:21 කියන දේ තමයි 14:21 කියන දේ තමයි යමෙක් මාගේ ආඥා
පිළිගෙනේව ආරක්ෂා කෙරේද මට ප්‍රේම කරන්නේ හුය. දෙවියන් වහන්සේගේ වචනේ අහලා අපි දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේ කියනවා අන්න එයා තමයි මට ආදරය කරන්නේ. ඔබ යේසුස් වහන්සේට ආදරේද? අත උස්සන්න එපා. ඔබ යේසුස් වහන්සේට ආදරේ නම් උන්වහන්සේ කියනවා එයා මගේ ආඥා ආරක්ෂා කරනවා, මම කිව්ව දේ කරනවා, මට කීකරු වෙනවා. අපි උන්වහන්සේට ආදරය කියනවා. නමුත් අපිට උන්වහන්සේ දෙන අභියෝගය තමයි නුඹලා මට ප්‍රේම කරනවා නම්, මට ආදරය කරනවා නම් මගේ වචනේ ආරක්ෂා කර. ඒකයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට මෝසෙස් තුලින් කියන්නේ දැනුත් නුඹලා මගේ හඬට කීකරු වෙලා කටයුතු කරනවා නම් නුඹලා මට අසහාය වස්තුවක් වෙනවා. නුඹලා මට අනර්ග වස්තුවක් වෙනවා. මෙතන දෙව වචනේ යේසුස් වහන්සේ කිව්වා මට ප්‍රේම කරන්නා මාගේ පියාණන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන්නේය. දෙවියන් වහන්සේත් ආදරය කරනවා. උන්වහන්සේට ආදරය කරන කෙනා උන්වහන්සේගේ වචනේ ආරක්ෂා කරනවා. යේසුස් වහන්සේ කියනවා ඒ වචනේ ආරක්ෂා කරන කෙනාට දෙවියන් වහන්සේ ආදරය කරනවායි කියලා. ආමේන්. හාලෙලූයා. මේ උන්වහන්සේගේ පණිවිඩයයි. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. මම මේ පණිවිඩයේ සමග මෙතන දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියන්ට යෙදුණු දෙයක් තමයි රාජලින්ගේ පියාපත් පිට උසුලාගෙන ගියයි කියලා. අපි බොහෝ වෙලාවට යාඥාවලදී කියන දේ තමයි ස්වාමින් වහන්සේ දෙස බලා සිටින්න රාජලිය වගේ පියඹා නගිනවයි කියලා. යෙසායා අනාගත වක්තෘතුමා තමයි ඒක කියන්ට යෙදුනේ. උන්වහන්සේ ඊශ්‍රායල් ජනතාවට කිව්වා මම රාජලින්ගේ පියාපත් මත ගෙන යන්නක් මෙන් නුඹලව ගෙන ආපු බව මතක් කරන්ට කියලා. ප්‍රේමවන්තේනි. යෙසායාගේ පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ ඉඳලා අපි ස්වල්පයක් බලමු දෙවියන් වහන්සේ මොකද්ද මේ කියන්නේ. එයි දෙවියන් වහන්සේ මේ උදාහරණය ගත්තේ. එයි උන්වහන්සේ මේ ආකාරයට කතා කරන්නේ. අපිට මේ තුලින් තේරුම් ගන්නට කාරණා රාශියක් තියෙනවා. මම කැමතියි මේ උදෑසන ඔබේ අවධානය ඒ දෙස යොමු කරන්නට. ඊසානාගත වක්තෘතුමා කියන ආකාරයට ස්වාමින් වහන්සේ ස්වාමින් ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. හාලෙලූයා. ඔවුන් තමුන්ගේ සවිය අලුත් කරගන්නවා. දෙවචනයෙන් පස්සේ කියනවා ඔව් රාජාලින් මෙන් පියඹා නගින්නෝය. ඔව් දුවන්නෝය වෙහෙස නොවේති. ඇවිදින්නෝය හෙත් කලාන්ත නොවේති. ස්වාමින් වහන්සේ දෙස බලන්ට ස්වාමින් වහන්සේ දෙස බලන කෙනා රාජ්‍යලිය වගේ පියඹා නගිනවා. දෙවචනේ අපි දකින දේ තමයි උන්වහන්සේගේ සෙනගට කියනවා ඔබේ ජීවිතේ උන්වහන්සේ දෙස බලන්ට. ඔබේ ව්‍යාපාරය ගැන අපි ආඥා කළා. ස්වාමින් වහන්සේ දෙස බලන්ට ඔබේ ව්‍යාපාරය වෙනුවෙන්. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සොයන්න ව්‍යාපාරය වෙනුවෙන්. අපි බොහෝ වෙලාවට මිනිස්සු ඔබ මම අපි ඔක්කොම මිනිස්සු. අපි මිනිස්යන් හැටියට අපේ ප්‍රශ්නවලදී අපේ ගැටලුවලදී අපේ කාරණාවලදී අපි මිනිස්යෝ දෙස බලනවා. අපි මිනිස්යෝ දෙස බලනවා. පිහිට විය නොහැකි මිනිස්යා දෙස නොවේ පිහිට වෙන්නා වූ අප අතරේ මහත් බලවත් පුදුම දේ කරන්නා වූ දෙවියන් වහන්සේ දෙස බලන්ට අවශ්‍යයි. හාලෙලූයා. හාලෙලූයා. සමහරු දෙවියන් වහන්සේට බය නැහැ. දේව බය නැහැ. දෙවියන් වහන්සේට බය නැහැ. හැබැයි මිනිස්යන්ට බයයි. සමහරු දෙවියන් වහන්සේට බය නැහැ. ඒ උනට පාස්ටර්ට බයයි. දෙවියන් වහන්සේට බය නැහැ. හැබැයි අපි බය වෙන්න අවශ්‍ය දෙවියන් වහන්සේට. අපි යටත් වෙන්න අවශ්‍ය දෙවියන් වහන්සේට. අපි කීකරු වෙන්න අවශ්‍ය දෙවියන් වහන්සේට. අපි ජීවත් වෙන්න අවශ්‍ය දෙවියන් වහන්සේ ඉදිරියේ. ඊට පස්සේ අන් සියල්ල දෙවියන් වහන්සේගේ පාලනය යටතට යනවා. ඒ නිසා දේව දරුවනි අපි තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ දෙස බලන ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියට ඉහළට ගෙන යනු ලබනවා. ආමේන්. අපි සමහර වෙලාවට මිනිස්සු දෙස බලලා අපි මිනිස්සු ගැන කල්පනා කරනවා. අපි හිතනවා මනුෂ්‍යන්ගේ පිහිටවීම උපකාර කිරීම ගැන. නමුත් දෙවියන් වහන්සේ තමයි අපට ඉහළින් පිහිට වෙන්නේ අපට උපකාර කරන්නේ. දෙවියන් වහන්සේ දෙස බලන්ට ඉගෙන ගන්නට අවශ්‍යයි.
දෙවියන් වහන්සේ තමයි අපේ ජීවිතය ආශිර්වාද කරන්නේ. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේ දෙස බලනව වෙනුවට මනුෂ්‍ය දෙස බලනවා, පාස්ටර් දෙස බලනවා. අපිව සුව කරන්නේ කවුද? අපිව ආරක්ෂා කරන්නේ කවුද? අපට සපයන්නේ කවුද? පාස්ටර්ව සුව කරන්නේ කවුද? පාස්ටර්ව ආරක්ෂා කරන්නේ කවුද? පාස්ටර්ව සපයන්නේ කවුද? ඒ ඔබට මට අපිට ඔක්කොටම සපයන්නේ දෙවියන් වහන්සේ. දේවදරුවනේ නිසා සමහර වෙලාවට මේ ආත්මික නොමේරුවා වූ ආත්මික වර්ධනයක් නැත්තා වූ සමහර අය කල්පනා කරන දේ තමයි දෙවියන් වහන්සේ සුව කරනවා වෙනුවට අරයා සුව කරනවා, මෙයා සුව කරනවා, අරයා හාස්කම් කරනවා, අර පාස්ටර් හාස්කම් කරනවා, මේ පාස්ටර් හාස්කම් කරනවා. පාස්ටර්ද හාස්කම් කරන්නේ, දෙවියන් වහන්සේද හාස්කම් කරන්නේ. පාස්ටර්ද සුව කරන්නේ, දෙවියන් වහන්සේද සුව කරන්නේ. මං කියලා තියෙනවා මම සුව කරන කෙනෙක් නම් මට සුව කරන්න පුළුවන් නම් ඉස්සෙල්ලම මම මගේ ලෙඩ රෝග ටික ඔක්කොම සුව කරගෙන ඉන්නවා අනිත් අය සුව කරන්න කලින්. දේවදරුවනේ අපි ආඥා කරනවා දෙවියන් වහන්සේ සුවය දෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ ජීවත් වෙන ජීවිත දෙවියන් වහන්සේගේ බලයේ මහිමය අත්දකිනවා. ඒ නිසා මේ රාජ්‍යලිය ගැන උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ දෙස බලන ජීවිත රාජ්‍යලිය වගේ පියාඹනවා කියලා. ඉදිරියට යනවා කියලා, ඉහළට යනවා කියලා, ඉදිරියට යනවා ඒ වගේම ඉහළට ගමන් කරනවා. රාජ්‍යලිය ගැන ස්වල්පයක් කියලා අපි ආඥා කරන්නට යනවා. රාජ්‍යලිය උස් තැන් වල තමයි ජීවත් වෙන්නේ. උසම තැනක තමයි, උසම ගහක තමයි, උසම කන්දක ගුහාවක තමයි උගේ කැදල්ල උගේ කූඩුව හදන්නේ. උසම තැනක. ඒ රාජ්‍යලිය ගැන දේ වචනේ කතා කරනවා. ඉතින් උසම තැනක ඇයි හදන්නේ? උසම තැනක හදන එකේ අදහස තමයි අනතුරු වලින් ආරක්ෂිතයි, සුරක්ෂිත තැනක. සුරක්ෂිත තැනක. සුරක්ෂිත භාවයේ උදෙසා ඒ ආකාරයට ක්‍රියා කරනවා සතුරට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. ආමේන්. සතුරට ලං වෙන්න බෑ. දෙවියන් වහන්සේගේ දරුවෝ තමුන්ගේ කැදැල්ල ඉහළ තැන උස තැනක හදන්න අවශ්‍යයි. ආමේන්. කැදැල්ල කියන්නේ මොකද්ද? අපේ පවුල. අපේ පවුල ඉහළ තැනක හදන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ සමග ඉහළ මට්ටමේ, පල්ලෙහා මට්ටමේ නෙමේ, සතුරට ළඟා වෙන්න බැරි තැනක, නපුරට ළඟා වෙන්න බැරි තැනක, පොළවේ ආකාරයේ දේවල් වලින් බාධා ඇති නොවන පිණිස අපි සුරක්ෂිත තැනක අපේ පවුල තබා ගන්නට අවශ්‍යයි. අපේ දරුවෝ තබා ගන්නට අවශ්‍යයි. මේ රාජ්‍යලියගේ ජීවිතෙන් අපිට බොහෝ දේ ඉගෙන ගන්නට තිබෙනවා. දේ වචනේ උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ පියාපත් මත නුඹ ආරක්ෂා කළාගෙන ගියා කියලා. බයිබලේ තව ලස්සන දෙයක් කියනවා. හැබැයි දෙවියන් වහන්සේ ඔබදියා කියන අනාගත වක්තෘතුමා තුලින් කතා කළා. මේ ඔබදියා ගැන අහලා තියෙනවද? බයිබලේ ඊතර පෙරලන්නේ නැති පොත. එහෙම කෙනෙකුත් ඉන්නවද? ඔව් ඉන්නවා ඔබදියා කියලා අනාගත වක්තෘ කෙනෙක්. පරණ ගිවිසුමේ මේ අනාගත වක්තෘතුමා ගැන කතා කරනවා. හැබැයි එතෙන්දි දෙවියන් වහන්සේ රාජ්‍යලිය කියන සතාව පාවිච්චි කරනවා. දැන් ඊශ්‍රායල් සෙනගට උගන්වන්න පාවිච්චි කළා. යෙසායා අනාගත වක්තෘතුමාට ලැබුණ එළිදරව් උන්වහන්සේ දෙස බලන ඉහළට යනවා කියලා. ඔබදියට ලැබුණේ තවත් පණිවිඩයක් රාජ්‍යලිය තුලින්. ඔබදියට ලැබුණු පණිවිඩය මොකද්ද දන්නවද? අර උඩඟු අහංකාර අන්න ඒ අයට ඔබදියා අනාගත වක්තෘතුමා කතා කළා. ඔබදියාගේ පොතේ පරණ ගිවිසුමේ සුළු අනාගත වක්තෘ අතර ඔබදියාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදෙත් 4 වෙනි පදෙත් දෙවියන් වහන්සේ එතන කතා කරන්නට යෙදුණා. මොකද්ද එතන කතා කරලා කියන්නට යෙදුනේ? ඔබදියාගේ පොතේ ස්ථානයේ අපි දකිනවා 3-4 පද දෙස බලද්දී පර්වත විවරවල වසන්නා වූ මං කිව්වේ ඉහළ තැන්වල කඳුවල පර්වත කුහරවල තමයි මේ රාජ්‍යලිය වාසය කරන්නේ මිනිස්සුන්ට සාමාන්‍යයට ළඟා වෙන්න බැරි තැන්වල කියලා. ඒ වගේම උස්සු වාසස්ථානයක් ඇත්නා වූ මා බිම හෙලන්නේ කවුදයි තමාගේ සිතින් සිතා ගන්නා වූ නුඹේ සිතේ උඩඟු කමට රැවටුනේය. මෙයා කියනවා සිතේ උඩඟු කමට අහංකාර කමට ඒකට රැවටුණා කියලා. එතන දෙවියන් වහන්සේ ඔබදිය තුලින් කතා කරලා කියන දේ තමයි මෙන්න මෙහෙම. නුඹ රාජ්‍යලියා මෙන් නුඹේ කූඩුව ඉහළින් සාදා තාරකා අතරේ තැබුවත්
එතනින් නුඹ පහලට හෙලන්නේ මේ ස්වාමින් වහන්සේ කියනසේක. උඩුඟු අය පල්ලෙහාට හෙලෙනවා. යටහතුන් ඔසවනවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. ළඟින් ඉන්න කෙනාට කියන්න උඩුඟු අය ගැන කියන්න එපා. යටහතුන් දෙවියන් වහන්සේ ඔසවනවා කියලා කියන්න. උඩුඟු අයත් එක්ක දෙවියන් වහන්සේ එක බලාගනි. යටහතුන් ඔසවන දෙවියන් වහන්සේ. ආමේන්. දෙවියන් වහන්සේට යටත් වෙන ජීවිත දෙවියන් වහන්සේ ඔසවන දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඉතින් මෙතන ඒ රාජාලිය ගැන හැඳුන්වුවේ අන්න ඒ දේ පණිවිඩය ඒක කියන්න නුඹ තාරකා අතර හැදුවත් මට ප්‍රශ්නයක් නැහැ. උඹ ඉහළ කෝණ තැනක හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් නුඹ අහංකාර වෙලා උඩඟු වෙලා ක්‍රියා කරනවා මම නුඹ පහතට හෙලන්නේ මේ. දෙවියන් වහන්සේ උසස් කරන්නේ දෙවියන් වහන්සේ පහත් කරන්නේ. හාලෙලූයා. දෙවියන් වහන්සේ උසස් කරන විට දෙවියන් වහන්සේ ඔසවන විට කාටවත් බෑ ඒක වළක්වන්න. ආමේන්. ආමේන්. අපි කැමති වුණත් අපි අකමැති වුණත් දෙවියන් වහන්සේ යම් ජීවිතයකට අතගසලා යම් පවුලකට අතගසලා ඔබව ඔසවනවා නම් ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ නිසා දේව දරුවනි ඔබ මම අපි හැමෝම දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ජීවත් වෙන දෙවියන් වහන්සේගේ මිනිසයන් වෙන්න අවශ්‍යයි. ආමේන්. ඒ වගේම උගේ කූඩුව ශක්තිමත්. ඌ ශක්තිමත් තැනක තමයි කූඩුව හදන්නේ. ඒ කූඩුව සැප පහසුයි. ඌ කූඩුව හැදුවාම ඒක හරි පහසු තැනක්. ඒ කොහොමද පහසු වෙන්නේ? සියස්ටා මෙට්‍රස් දානවද? නෑ. ඌ කුරුල්ලන්ගේ සතුන්ගේ ඒ පිහාටු ගෙනල්ලා ඒ පිහාටු වලින් කූඩුව සරසනවා. ශක්තිමත් කෝටු වලින් හදලා ඒ පිහාටු දාලා වියලි කොළ දාලා හරි සැප පහසුයි. පැටවු ටික ඔක්කොම හරි සැප පහසුවට ඉන්නවා. ඒපතේ ඒක එහෙම විදියට බලද්දී මණ්ඩ දෙවියන් වහන්සේ මතක් කළා ඕ ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේ කිව්වා මෙන්න මෙහෙම. යේසුස් වහන්සේ කිව්වා මතෙව් සුභාරංචි පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ මාගේ වියගහ පහසුයි මගේ බර සැහැල්ලුයි. හාලෙලූයා. මාගේ වියගහ නුඹලා පිටටගෙන එයින් ඉගෙන ගනිල්ලා. දෙවියන් වහන්සේ තුල යන ගමන ඉතා සැහැල්ලුයි. ඒක අමාරු කටුක බර දෙයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ අපේ වෙහෙස අපේ බර උන්වහන්සේ දරා ගන්නවා. නුඹේ වෙහෙස බර රැගෙන මා වෙතට එන්න අපි එනවා උන්වහන්සේ වෙතට. අපි බාර දෙනවා උන්වහන්සේට. අපි යද්දී ආපහු අපි අරගෙන යනවා. නමුත් උන්වහන්සේ කියනවා මගේ වියගහ පහසුයි බර සැහැල්ලුයි. උන්වහන්සේට බාර දෙන්න උන්වහන්සේ ක්‍රියා කරන්නට යනවා. හාලෙලූයා. දේව දරුවනි. දෙවියන් වහන්සේගේ වචනේ මේ නික්මෑම පොතේ රාජාලිය ගැන කතා කරපු නිසා අපි දකිනවා මේ පැටව් ලොකු වුණාම ඒ මව් කිරිල්ලි ඒ රාජාලියගේ ඒ පැටවුන්ගේ කූඩුවට ඉහළින් තටු ගහනවා. ඒ විතරක් නෙමෙයි අර තියෙන පියාටු සහ සැප පහසු ඔක්කොම කටින් අරන් එළියට දාන ඉවත් කරනවා. දැන් පැටවුන්ට පහසු නෑ කෝටු ඇනෙනවා හරි අමාරුයි. නමුත් තුන් ඒක තුලින් ශක්තිමත් වෙනවා. උන් දෙපයින් නැගිටින්න ගන්නවා. ඊට පස්සේ උන් හිතනවා අපි නැගිටලා අපි ඉදිරියට යනවා. අපිත් පියාඹන්නට යනවා. අර කූඩුව සොලවනවා. පැටව් වැටෙනවා. වැටෙන පැටව් පියාඹන්න පටන් ගන්නවා. රාජලි කිරිල්ලි බලාගෙන ඉන්නවා. රාජලි කිරිල්ලි බලාගෙන ඉඳලා පැටියට පියාඹන්න අමාරු නම් මොනවද කරන්නේ? යටින් ගිහිල්ලා උගේ පියාපත් මත තමන්ගේ පැටියව ඔසව ගන්නවා. දෙවියන් වහන්සේ අපි සිටිනවා යම් සැප පහසු වාතාවරණයක අපිව සොලවනවා, අපිව පුරුදු කරනවා, අපිව ශක්තිමත් වෙන්න ඉඩ හරිනවා, අපිව ධෛර්යමත් වෙන්න ඉඩ හරිනවා, අපි දෙපයින් හිට ගන්න ඉඩ හරිනවා. ඊට පස්සේ මොකද ඌ කූඩුවට වෙලා සැප පහසුවේ කාලා බීලා ඉන්නවා, මව් කිරිල්ලි සපේනවා නෑ. ඌට අවස්ථාව දෙනවා ඌටම ශක්තිය උපදවගෙන ඉදිරියට යන්න, ඉදිරියට පියාඹන්න, අනාගතයට යන්න. දෙවියන් වහන්සේත් මේ ආකාරයට සමහර දේවල් සිදු වෙන්න සලස්වනවා, වාතාවරණයන් වෙනස් කරනවා. අපිව ශක්තිමත් කරන්න, අපිව ධෛර්යමත් කරන්න, අපිව පුරුදු කරන්න, අපිට ඊළඟ පියවරට අපිව ගෙන යන්න. රාජාලින්ගේ පියාපත් මත නුඹ ආරක්ෂා වන්නේය. ප්‍රේමවන්තේනි, අපේ කාලේ ගොඩක් ගියත් නමුත් ද්විතීය කතා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ පදයක් තිබෙනවා 11-12 පද. ද්විතීය කතා පොතේ අපි දේශනාව වගේම දෙවියන් වහන්සේගේ වචනේ මොකද්ද කියන්නේ කියන එක තමයි වැදගත්. ඒ ස්ථානයේ
ද්විතීය කතා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 11 12 පදවල මෙන්න මෙහෙම සඳහන් කරනවා. රාජ්‍යලියුගේ කැදැල්ල අවුස්සාවුගේ පැටවුන් පිට තටු ගසමින්. ඒකනේ මං කලින් කිව්වේ. පාස්ටර් කොහමද පාස්ටර් බලාගෙන හිටියද? නෑ මේ බයිබලේ දේ වචනේ කියන්නේ නේ. උගේ පැටවුන් මත උ තටු ගහනවා. ඒ තටු ගහලා සද්ද කරනවා. උන් ඒ සද්දට සමන් දෙනවා. තටු ගසමින් උගේ පියාපත් විහිදා උන් අරන් උගේ පියාපත් පිට උසුලන්නාක් මෙන් ස්වාමීන් වහන්සේ පමණක් ඔහුගෙන ගියසේක. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පියාපත් මත තබාගෙන උන්වහන්සේගෙන යනු ලබනවා. ප්‍රේමවන්තේනි, ඒ දෙවියන් වහන්සේ මේ සතුන්ගේ ජීවිත තුලින් ඔබට මට අපට කතා කරනවා. ඒ ඔබට මට දෙවියන් වහන්සේ කතා කරනවා. මේ රාජාලියා කියන සතා දිහා බැලුවාම ඌ තටුගගහ පියාඹන්න වෙහෙසෙන සතෙක් නෙමෙයි. නමුත් ඌගේ පියාට නැත්තම් තටු දෙක විහිදලා සුළඟේ දිශාවත් සමග සුළඟ කපාගෙන සුළඟට විරුද්ධව ඌ ඉදිරියට ඉහළට ගමන් කරන සතෙක්. ඔබේ ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් ඔබ දෙවියන් වහන්සේ දෙස බලා සිටිනවා නම් රාජ්‍යලින් මෙන් පියාඹා නගිනවා කුණාටුව. තද කුණාටුවේදී කුරුල්ලෝ මොනවද කරන්නේ? උන් සැඟවෙනවා. උන්ට පියාඹ ගන්න බෑ. නමුත් රාජ්‍යලියා කුණාටුවට බය නැහැ. හලෙලූයා. හලෙලූයා. ඌ කුණාටුවට බය නැහැ. ඌ කුණාටුවට මුහුණ දෙනවා. ඌ කුණාටුව ඉදිරියේ ගමන් කරනවා. ඌ කුණාටුව හරහා කුණාටුවට ඒ තාලෙට ඌගේ පියාපත් විදාගෙන ඌ ඉදිරියට ඉහළට ගමන් කරනවා. කුණාටුවට ඉහළින් ගිහිල්ලා ඌ වලාකුළු අතරේ ගමන් කරනවා. දෙවියන් වහන්සේගේ දරුවනේ අපි කුණාටුවට බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි තටු ගහමින් අර ඇදහිල්ල නැතුව සමහර වෙලාවට අපි තටු ගහනවා. නමුත් ඇදහිල්ල කියන්නේ ඒක තමයි. ඒකට මූණ දීලා ඉදිරියට යනවා. ඒ සියල්ලට ඉහළින් වලාකුළු අතරින් ඌ පියාඹගෙන යනවා. දෙවියන් වහන්සේගේ වචනේ මේ දේවල් තුලින් දෙවියන් වහන්සේ දේව දරුවනි ඔබට මට අපිට කතා කරනවා. ප්‍රේමවන්තේනි, දේව වචනේ අපි දකින දේ තමයි යෙසායා කිව්වා 40 වෙනි පරිච්ඡේදයේ අපි බැලුව පදේ 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ ඒ ස්ථානයේ කිව්ව දේ තමයි ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නවා කියව විතර නෙමෙයි. රාජ්‍යලින් මෙන් පියාඹා නගින්නෝය. පියාඹා නගිනවා. ඉදිරියට යනවා. ඉහළට ගමන් කරනවා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ අපි දකිනවා. උන්වහන්සේ මේ රාජ්‍යලියගේ ජීවිතය තුලින් අපිට අපේ ජීවිතේට කතා කරන ආකාරය. මේ උගේ ඇහැ රාජ්‍යලියගේ ඇහැ දිහා බැලුවාම ඇහැ ගැන කතා කරනවා. උට හැතැම්ම දෙකක් පේනවලු. උට වරද්දන්න බෑ. උට වරදින්නේ නැහැ. උට පේනවා ඉදිරිය. ඌ ඉලක්කය හරියට දකින්නවා. හැතැම්ම දෙකක්. කිලෝමීටර් දෙකටත් වැඩිනේ. හැතැම්ම දෙකක්. එහෙම තමයි මේ සත්‍ය දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ මොනවද? එයා රාජ්‍යලින් දේව දරුවෝ රාජ්‍යලින් මෙන් යනවා. ඌව උදාහරණයට ගන්නවා. හැතැම්ම දෙකක් පේනවා. ඌ හරියට දන්නවා. ඉලක්කය දන්නවා. ගොදුර දකින්නවා. උගේ ඇස් හරි තියුණුයි. උගේ ඇස් හරි තියුණුයි. ඌ පරීක්ෂාකාරී පක්ෂියෙන්. අද අපි දෙවියන් වහන්සේගේ දරුවෝ රාජ්‍යලින් මෙන් පියාඹා නගින්න යන අය. අපේ ආත්මික ඇස් වැහිලා තියෙන්නේ. අපිට පේන්නේ ආත්මික ලෝකේ. අපේ ආත්මික දේවල් පේන්නේ. සමහර වෙලාවට අපි දැක්කහම අපි කතා කළාම අපිට පේන්නේ මානසික ලෙස කතා කරනවා. මානසික ඇස් වලින් බලනවා. මානසික ඇසින් බලලා ඒව මුඛයෙන් පිට වෙද්දී මානසික කල්පනාව ලෙස ක්‍රියා කරන්නේ. නමුත් අපිට අවශ්‍යයි ආත්මික ඇස්. දෙවියන් වහන්සේගේ දරුවන්ට අවශ්‍යයි ආත්මික ඇස්. දුර දකින්නා වූ ඇස්. අර රාජ්‍යලියට වගේ ඉදිරියේ දකින්නා වූ ඇස්. දෙවියන් වහන්සේ කරන්ට යන දේ දකින්නා වූ ඇස්. දෙවියන් වහන්සේ තමන්ව තමන්ගේ පවුල තමන්ගේ ජීවිතයේ අනාගතයට කොහොමද උන්වහන්සේ ගෙන යන්නේ ඒක දකින්නා වූ ඇස් දේව දරුවනි ඔබට මට අවශ්‍යයි. අපි ආත්මිකව අන්ධ වෙන්න හොඳ නැහැ. අපි දුර දකින්නා වූ අය වෙන්න ඕනේ. අද බොහෝ කිතුණුව ආත්මික ලෙස දැකීම නෙවෙයි. ඔවුන් දකින්නේ ප්‍රශ්න දෙක. නමුත් ප්‍රශ්නෙට ඉහළින් අපි දකින්නා වූ අය වෙන්න අවශ්‍යයි. අපි ආත්මික ඇස් විවර කර ගන්න අවශ්‍යයි. අපි කාරණා දේශ මානසික ලෙස නෙවෙයි ආත්මික ලෙස බලන්න අවශ්‍යයි. පසුගිය දිනක එක සහෝදරියක් කියන්ට යෙදුනා
මම එක එක තැන් වලට ගියා. අතන හොඳයි කිව්වා මෙතෙන්ට ගියා. මෙතන හොඳයි කිව්වා මෙතෙන්ට ගියා. ඉතින් ඒක නිසා මට එකක්වත් නැතුව ගියා. දැන් මට විදිහක් නැහැ නේ කොහෙවත් යන්න කියලා. මේ සභාවකට යන කෙනෙක්. නමුත් එතන හිටිය තවත් සහෝදරියක් කියනවා ඔයාට විච්ච වැඩේමනේ මටත් උනේ. ආත්මිකව දකින්න දෙවියන් වහන්සේව දකින්න දෙවියන් වහන්සේ තමයි අපිට ආශිර්වාද කරන්නේ. අපි අදහන්නේ අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ. අපි දෙවියන් වහන්සේ මත කටයුතු කරන්න අවශ්‍යයි. මනුෂ්‍ය හඬවල් මස මනුෂ්‍යයන් කියන දේවල් මත අපි ආත්මික අන්දව දේවල් වලට යොමු වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. හේබ්‍රෙව් පොතේ කතා කරනවා 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. මම ඉක්මනින් අවසන් කරන්නට යනවා. 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි දකින දේ තමයි ඒ ස්ථානයේ සුද්ධ ලියවිල්ල කතා කරමින් කියනවා එබැවින් මෙවන මහා සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප හසු කරන පාපයේ දහක දමා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාවුද යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිව්‍යම ඉවසිල්ලෙන් දුවමුව. හාලෙලූයා. කවුරු දෙස බලාගෙන දුවන්න කියන්නේ? පාස්ටර් දිහා බලාගෙන. අටේ ඉන්න මිනිස්සු දිහා බලාගෙන. අපි එහෙම තමයි දුවන්නේ. එක එක්කෙනා කිව්වම අරේ දුවනවා අනිත් තව එක්කෙනෙක් කිව්වම අරේ දුවනවා මෙහෙ දුවනවා. නමුත් දේව දරුවනේ ඔබ මම අපි හැමෝම යේසුස් වහන්සේ දෙසම බලාගෙන යමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ස්ථිරව ශක්තිමත්ව ගමන් කරන්නට අවශ්‍යයි. හාලෙලූයා. ළඟින් ඉන්න කෙනා අහන්න තේරුණාද කියලා? ආමේන්. ස්වාමින් වහන්සේගේ වචනයයි. ස්වාමින් වහන්සේගේ වචනේ අපට කතා කරනවා. අපිට අවශ්‍යයි ආත්මික ආහාර. මේ රාජ්‍යලියගේ ජීවිතය ඉගෙන ගන්න තියෙන තව වැදගත් දෙයක් තමයි ඌ මල කුණු කන්නේ නැහැ. කුණු කන්නේ නැහැ. ඌ දඩයන් කරලා නැත්නම් අලුත් ආහාර ගන්න. දිනපතා අපි වචනය කියවන්න ඕනේ. ආත්මික ආහාර ගන්න ඕනේ. අපි ආත්මික ආහාර ගන්න ඕනේ අපේ ජීවිතේට. යේසුස් වහන්සේගේ මනුෂ්‍ය ජීවත් වෙන්නේ රොටි වලින් විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනේ. අපිට ආත්මික ආහාර ඕන නම් අපි ආත්මික වචනයට සමන් දෙන්න ඕනේ. ආත්මික දේශ වර්ධනය වෙන්න වචනේ කියවන්න ඕනේ. පොඩි කතාවක් කියන්න. චුට්ටක් වෙලා යනවා. පාස්ටර් කෙනෙකුට ආරාධනා කළා ගෙදරක පාටියකට. පාස්ටර් පාටියට ගියා. පාටියට ගියාම ඉතින් පාස්ටර් කිව්වා සීස බයිබලයේ ගෙන්නා බයිබලයේ ගෙනාවා. ඉතින් මේසෙම වාඩි වෙලා කතා කරලා යාඥා කළා සංග්‍රහයත් භුක්ති විඳලා බයිබලෙත් පැත්තකින් තියලා පාස්ටර් ගියා. හැබැයි පාස්ටර් ආපු නිසා මේ සහෝදරිය මොනවද කළේ? ගෙදර තිබුණු රිදී හැඳි තමයි අරන් ආවේ කෑම මේසෙට. පෙන්නන්නත් එපා අපේ ගෙදර රිදී හැඳි තියෙනවා කියලා. ඕගොල්ලෝ නේ මං කියන්නේ. ඒ මොනවද වෙන්නේ? පාස්ටර් ගියාට පස්සේ ඇවිල්ලා ගියාට පස්සේ එක රිදී හැන්දක් නැහැ. හප්පා. දැන් හරි ප්‍රශ්නේ. හෙව්වා කොහෙවත් නැහැ. මේක පාස්සාක් විදාගෙන ගිහිල්ලා. දැන් මේ සහෝදරිය හරියට කල්පනා කරනවා. රිදී හැන්ද නැති වුණානේ. අහන්නත් බෑ. ඒක කොහොම නියඬව හිටියා. හැබැයි ඔක ඔළුවේ තියෙනවා. පාස්ටර් විද්‍යාව විතර රිදී හැන්දක් නැහැ. ඔහම ඉඳලා අවුරුද්දක් ගත වුණා. අවුරුද්දක් ගත වුණාට පස්සේ ආයෙත් පාටියක්. ඇයි මොකද්ද? ආයේ උපන්දිනේ දැන් මේ අවුරුද්දේ පාස්ටර් එන්න කිව්වොත් ඊළඟ හැන්දත් ඇති වෙයි දන්නේ නැහැ. නෑ එන්න කිව්වේ නැත්නම් පාස්ටර් හිතයිනේ කල්පනා කරයිනේ. කමක් නෑ එන්න කියනවා. ඉතින් පාස්ටර් දෙවෙනි අවුරුද්දේ ආරාධනාවත් ලෙස සංග්‍රහයට ගියා. ගිහිල්ලා දැන් කැම මේසෙ ඉන්න ගමන් අර සිස්ටර් කට කියනවා කොහොම හරි මේක අහන්න. පාස්ටර් දැන් ගිය අවුරුද්දේ මේ ආවනේ එදා මේ මගේ අර රිදි හැඳි වලින් එකක් නෑ පාස්ටර්. එකක් නැති වුණානේ කියලා ඇහුවලු. ඇත්තද සිස්ටර්? ඔයා බැලුවද හැමතැනම? ඔය කොහෙවත් නෑ පාස්ටර්. එහෙනම් සිස්ටර් ඔයා ඉදා බයිබල් ස්ටඩි එකට බයිබලයේ ගෙනාවනේ. ඒ ලකුණු කරපු තැනට මම ඒ හැන්ද දැම්මම ආපහු පෙරලන්න වෙන හින්දා. බයිබලය අරන් එන්නකෝ. මේ සිස්ටර් දුවලා ගිහිල්ලා බයිබලය ගෙනාවා. පාස්ටර් හැන්ද තියෙනවනේ. හැන්ද තියෙනවා. දැන් මේ අවුරුද්දකට පස්සේ හැන්ද හම්බ වෙනවා. අවුරුද්දකට පස්සේ හැන්ද හම්බ වෙන්නේ කොහෙද තිබිලාද? බයිබලය ඇතුලේ තියලා. එතකොට කොහොමද බයිබල් කියවීම? කොහොමද බයිබලයේ කියවන ආකාරය? දේව දරුවනේ.
අපිට ආත්මික ආහාර අවශ්‍යයි. අපි දේව වචනය කියවන්න අවශ්‍යයි. අපි දේව වචනය මෙනෙහි කරන්න අවශ්‍යයි. ඒ විට තමයි අපේ ආත්මය ශක්තිමත් වෙන්නේ. ඒ විට තමයි දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය අලුත් වෙන්නේ. ඒ විට තමයි දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ. අපිට හඬවල් ඇහෙනවා, මනුෂ්‍ය හඬවල් ඇහෙනවා, මිනිස්සු කියන දේවල් ඇහෙනවා, විවිධ දේවල් ඇහෙනවා, ධෛර්යමත් කිරීමේ හඬවල්, අධෛර්යමත් කිරීමේ හඬවල්. නමුත් දෙවියන් වහන්සේ දේව දරුවනි ඔබට කතා කරන උන්වහන්සේගේ සැලැස්ම ලෙස, උන්වහන්සේගේ අරමුණු ලෙස, උන්වහන්සේගේ කැඳවීම ලෙස උන්වහන්සේ ඔබට කතා කරන්න බලා ඉන්නවා. උන්වහන්සේ කතා කරනවා. ඉතින් ඔබ අවශ්‍යයි උන්වහන්සේගේ හඬට සවන් දෙන්න. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ කයි යේසුස් වහන්සේ කියන බල මෙසේ ආඥා කරපල්ලා. ස්වාමීනි දවස් පතා භෝජනේ මට දුන මැනව. අපි දිනපතා කනවා. අපි හැම වෙලාවකම කනවා. අපි ආත්මික ආහාර ලබා ගන්නට අවශ්‍යයි. දේව දරුවනේ දෙවියන් වහන්සේගේ වචනේ අපි දකින දේ තමයි රාජ්‍යලියවගේ ශක්තිය අලුත් කරගන්නවා. ස්වාමින් වහන්සේ දෙස බලා සිටින තමුන්ගේ සවිය අලුත් කරගන්න ඔය රාජ්‍යලියක් සාමාන්‍ය වසර 40ක් ගියාම මං 60කටත් කිට්ටුයි කියන එනවා දැන් 40ක් ගියාම මොනවද කරන්නේ? උගේ කටින්ම ඉහළ තැනකට ගිහිල්ලා උගේ පියාට ගලවල ඔක්කොම දානවා. පුදුම වේදනාවක්. පුදුම වේදනාවක්. නමුත් ඌ වේදනාව දරාගෙන පියාට ටික ගලවලා ඊට පස්සේ අවසානයේ මොනවද කරන්නේ? ඌ ගලක උගේ හොට ගහනවා. හොට ගැහුවාම හොට කඩලා යනවා. ඌ පියාට නෑ. හැබැයි ඌ ඉහළට වෙලා උගේ පියාට අලුතෙන් වැවෙනකන් සිටිනවා. ඒ වගේම උගේ හොට නැවත අලුතෙන් එනවා. ඌ නැවත තරුණ වෙනවා. ඌ නැවත ශක්තිමත් වෙනවා. උගේ පෙනුම තරුණ පෙනුමක් වෙනවා. ස්වාමින් වහන්සේ දෙස බලා සිටිනු. තමුන්ගේ සවිය අලුත් කරගන්නවා. ඌගේ සවිය අලුත් කරගන්නවා. ඌ අලුත් සතෙක් බවට පත් වෙනවා. නැත්නම් නැවත ඌට ඒ නැතිවෙච්ච ජොලිතකම පැමිණෙනවා. දේව දරුවනේ අපි අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනේ තුල කතා කරන මේ සත්‍යතාවයන් සමග අපේ ජීවිත ගොඩනගා ගන්නට අපි දෙවකින දේ තමයි අලුත් දේ ඉවත් වෙන්න ඕනේ. අලුත් දේ ඉවත් වෙන්න ඕනේ. අලුත් දේ ඉවත් වෙන්න ඒ වගේම පරණ දේ ඉවත් කළාම අලුත් දේ එනවා. ඒ වගේම අලුත් දේ පරණ වෙද්දී අපි ඒකෙන් ඉවත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අලුත් දේවල් නිතරම අපේ ජීවිතේ කරනවා. අපි පරණ අධ්‍යක්ීම් වල ඉන්නවා. පරණ ගැලවීම තුල ඉන්නවා. හැබැයි අපේ ජීවිතේ උන්වහන්සේ අලුත් දේ කරනවා. අපි එයින් ඉවත් වුණාම උන්වහන්සේ තවත් අලුත් දේ කරනවා. අපි අලුත් වෙන්න අවශ්‍යයි. අපේ සවිය අලුත් කරගන්න අවශ්‍යයි. ස්වාමින් වහන්සේගේ වචනේ උන්වහන්සේගේ වචනේ අපිට කියන දේ තමයි අපි බලන්න ඕනේ දෙවියන් වහන්සේ අපි සමග තබා තිබෙන සැලැස්ම, අපි සමග තබා තිබෙන දෙවියන් වහන්සේගේ අරමුණ ලෙස ක්‍රියා කරන්නට. මම අවසන් කරන්නට යනවා. රාජ්‍යලිය ශක්තිමත් සතෙක්. හොඳින් අහුම්කම් දෙන්න. ඌ ශක්තිමත් සතෙක්. ඌ ශක්තිමත් සතෙක් වුණාට ඌ ක්‍රියා කරන්නේ ඉහළ. ඌ ඉහළ මට්ටමේ ක්‍රියා කරන්නේ. ඌ පල්ලෙහාට එන්නේ නැහැ. පල්ලෙහා මට්ටමට යන්නේ නැහැ. හැබැයි ඌ පල්ලෙහාට ආවහම කපුටෝ ඒ වගේ සත්තු ඌව වට කරගන්න බලනවා. රෑන් පිටින් ඇවිල්ලා උට කොටන්න ලෑස්ති වෙනවා. උට පහර දෙන්න හදනවා. උට ඕන්නම් අල්ලලා දෙපැත්ත ගහලා දාන්න පුළුවන්. නමුත් ඌ ඒකට යන්නේ නැහැ. ඌ මොනවද කරන්නේ? ඒ සත්තු පල්ලෙහා මට්ටමේ ක්‍රියා කරන අය ඒගොල්ලන්ට පල්ලෙහා මට්ටමේ දේවල් කරන්න ඉඩ හැරලා ඌ ඉහළට පියාඹනවා. බයට නෙමෙයි. ඌ ඉහළ තලයේ ක්‍රියා කරන සතෙක්. ඒ නිසා පල්ලෙහා මට්ටමේ දේවල් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැහැ. ඌ ඉහළට පියාඹනවා. ඒ ඉහළට පියාඹද්දී අනිත් කුරුල්ලන්ට පුළුවන් කමක් නැහැ ඉහළට එච්චර උඩ පියාඹන්න. අපි දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල අපි ඉහළට යද්දී ඔය පල්ලෙහා මට්ටමේ ප්‍රශ්න එනවා, පල්ලෙහා මට්ටමේ දේවල් එනවා. ඒවත් එක්ක ඔට්ටු වෙන්නේ නැහැ. නමුත් අපි දෙවියන් වහන්සේ සමග ඉහළ තලයක ඉන්න අවශ්‍යයි. කපුටන්ට ළඟා වෙන්න බෑ. කපුටන්ට ළඟා වෙන්න බෑ. ඔබට තේරෙනවා මම කියන දේ. ඒ දේවල් වලට ළඟා වෙන්න බෑ. ඔබ ඉහළ තලයේ ඉන්නේ. ඌ සටන් කරන වෙනුවට ඌ ඉහළ තලයට යනවා. ඔබ දෙවියන් වහන්සේ සමග ඉහළ තලයට යන්න, ආත්මික තලයට යන්න, ඉහළට ගමන් කරන්නට, දෙවියන් වහන්සේ සමග ක්‍රියා කරන්නට පල්ලෙහා මට්ටමේ අය වෙහෙසෙයි, මහන්සි වෙයි. නමුත් උන්ට අර සැඩ සුලග හමාගෙන කපාගෙන ඉදිරියට යන්න බෑ. රාජ්‍යලිය කිසි වෙහෙසක් නැතුව, තටු ගහින්නේ නැතුව ඌ තටු දෙක විදාගෙන ලස්සනට ඒ කුණාටු අතරින් ඉහළට ගිහිල්ලා වලාකුළු අතරින්
තුලින් ඌ ගමන් කරනවා. ස්වාමින් වහන්සේ දෙස බලා සිටින අයත් දේව වචනේ කියනවා අන්නේ ආකාරයට ඉහළට යනවායි කියලා. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ ඔබව මාව කැඳෙව්වේ. දෙවියන් වහන්සේ ඔබව මාව කැඳෙව්වේ. කුකුළු පැටව් වගේ පොළොවේ අනිත් අයගේට ගොදුරු වෙන්න නෙමෙයි. ඔබව මාව කැඳෙව්වේ ඉහළ මට්ටමේ ක්‍රියා කරන්න. ඉහළ මට්ටමේ ක්‍රියා කරන්න. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නැගිටිමු. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නැගිටලා දෙවියන් වහන්සේ අපිව කැඳවුවේ අපිව තෝරගත්තේ. පල්ලෙහා මට්ටමේ ක්‍රියා කරන්නේ මේ ජයග්‍රාහී ලීලාවෙන් ඉදිරි මට්ටමේ ක්‍රියා කරන්නට ඉදිරියට ගමන් කරන්නට. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ ලෙස අපි මේ උදෑසන උන්වහන්සේ ඔබට මට කතා කළා මේ රාජ්‍යලිය දෙස බලන්ට ඌගේ ඇස් දෙස බලන්ට ඌගේ ඇස් තියුණුයි ඔබ ආත්මික ඇස් විවර කරගන්නට ආත්මික ලෙස බලන්ට ජීවිතය ගැන ජීවිතේ කාරණා ගැන දෙවියන් වහන්සේ ඔබට පෙන්වන දේ දකින්ට ඔබට ආත්මික ඇස් විවර වෙන්න අවශ්‍යයි. ඌට තියෙන තියුණු ඇස වගේ ඒ තියුණු ඇස නිසා ඌට වරදින්නේ නැහැ. ඌ හරියට දකිනවා ඌ නිවැරදිව දකිනවා. ඉතින් ඔබට මට අවශ්‍යයි ඇස්. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ පියාපත්යට අපි ආරක්ෂා කරනවා. ගීතාවලිය 91:4 සුද ලියවිල්ලේ කියනවා නුඹ උන්වහන්සේගේ පියාපත්යට ආරක්ෂා වන්නේය. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ ඔබ මාව කැඳවුවේ. දෙවියන් වහන්සේ ඔබ මාව තෝරගත්තේ. පල්ලෙහා මට්ටමේ පොළවේ දේවල් එක හැපි ක්‍රියා කරන්නේ නෙමෙයි. දෙවියන් වහන්සේ සමග මහිමාන්විත ඉහළ මට්ටමේ ආත්මික තලයේ කටයුතු කරන්නයි. පල්ලෙහා මට්ටමේ කපුටෝ සෙල්ලන්දායි. නමුත් ඉහළ මට්ටමට ගියාම උන්ට ළඟා වෙන්න බෑ. උන්ට හිතා ගන්න බෑ. උන්ට කිට්ටු වෙන්න බෑ. නමුත් දේව දරුව දෙවියන් වහන්සේ සමග ඉහළ මට්ටමේ සිටින්න අවශ්‍යයි. ඔබේ ආත්මික මට්ටම ඉහළව තබා ගන්න අවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේ සමග ඔබේ සම්බන්ධතාවය සමගයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ දැස් පියාගෙන ස්වාමින් වහන්සේ ඔබට කතා කළ ආකාරයට ඔබ ස්වාමින් වහන්සේගේ වචනෙට කීකරු වෙන්න. උන්වහන්සේ කිව්වා දැනුදුනු බල මගේ හඬට කීකරු වෙනවා නම් උන්වහන්සේ ලොකු දේවල් ඉල්ලුවේ නැහැ, ලොකු දේවල් කිව්වේ නැහැ, අමාරු දේවල් කිව්වේ නැහැ, භයානක දේවල් කිව්වේ නැහැ. දැනුදුනු බල මගේ හඬට කීකරු වෙලා මගේ වචනේ ආරක්ෂා කරනවා නම් නුඹලා මට අසහාය වස්තුවක්, අනර්ග වස්තුවක්, අනර්ග සම්පතක් යේසුස් වහන්සේ කිව්වා මගේ වචනේ ලෙස ක්‍රියා කරනවා නම් නුඹලා මට ආදරේ කියලා මම දන්නවා. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේත් ඒ අයට ආදරය කරනවා. ඉතින් දේව දරුවනේ මේ දෙවියන් වහන්සේගේ වචනේ සමග ඔබ උන්වහන්සේට බාර වෙන්න. අපි හැමෝම කියමු ඔබ මා ශක්තියයි දෙවිඳේ. රාජාලිය කුසේ පියමානගින්නෙමි. ඔබ මා ශක්තියයි දෙවිඳේ. දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි. ඔබ මා ශක්තියයි රාජාලිය කුසේ පියමානගින්නෙමි. ඔබ මා ශක්තියයි දෙවිඳේ. දිව යනමෝ වෙහෙස නොවේ. ඇවිදිනමෝ තාන්ත නොවේ. දිව යනමෝ වෙහෙස නොවේ. ඇවිදිනමෝ තාන්ත නොවේ. ඔබ මා ශක්තියයි. හැමෝම කියමුද? ශක්තියයි දෙවිඳේ. ඔබ කෙරෙහි බලා සිටින්නෙමි. හැමෝම කියන්න ඔබ මා ශක්තියයි දෙවිඳේ. ඔබ මා ශක්තියයි දෙවිඳේ. ශක්තියයි දෙවිඳේ.
ඔබම ශක්තියයි ඔබම ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නේ ඔබම ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නේ Hallelujah Sudi Swamini අපි ඔබට ස්තුති කරමු ස්වාමිනේ ඔබ අපගේ ශක්තියයි දෙවිඳුනි ඔබ අපගේ බාලයයි දෙවිඳුනි ඔබ අප ශක්තියයි දෙවිඳුනි hallelujah Oh ස්තුති ස්වාමිනේ hallelujah ඔබ අපගේ ශක්තියයි ඔබ අප බලයයි ඔබට ස්තුති ස්වාමිනේ ඔබට ප්‍රශංසා කරමු දෙවිඳුනි ඔබට මහිමය දෙමු දෙවිඳුනි hallelujah Oriando shikarararayanda rebakashikadanamak hallelujah Oh Sudi Sudi Pyanani Oh Sudi Sudi Deviyan Mahansa hallelujah ඔබට මහිමය වේවා ඔබට ප්‍රශංසා වේවා ඔබගේ ශුද්ධ නාමයට ගෞරවයත් මහිමයත් වේවා Oh Sudi Sudi දෙවිඳුනි Oh hallelujah Sudi